ආයිබෝන් කියලා පුතේ පිළිගන්නවා හැමෝම. ඉතින් පුතේ අපේ ඔන්ලයින් පන්තියේ දෙවෙනි දවසේ පුතේ අද යන්නේ. හරිද? ඒතකොට ගිය සතියේ සිකුරාදා පුතේ අපි පළවෙනි දවසේ පටන් ගත්තා. ඒතකොට අද දෙවෙනි දවසේ පටන් ගන්නවා. හරි. ඒතකොට පුතේ පන්තිර පුතේ කවුරු සම්බන්ධ නොවුණා නම් ඒ ළමයිට පුතේ රෙකෝඩින් එක බලලා වැටි කරගන්න පුළුවන්. හරිද? හරි. ඇත්තට පුතේ ගිය සතියේ අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකක් පොඩ්ඩක් දෙන්න හැදුවේ. ඊට පස්සේ අර ළමයිගේ සහභාගීත්වය චුට්ටක් අඩු වෙලා තිබුණා ගිය සතියේ. ඒ නිසා පුතේ අපි ඉන්ට්‍රොඩක්ෂන් මොකුත් දුන්නේ නැහැ. කෙලින්ම ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා පුතේ උගන්වන දවස් ඉවර කරා. හරිද? ඒ කියන්නේ අර ළමයි ගොඩක් නතුරු පුතේ මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔන්න මම පළවෙනි දවසේ උගන්වන ගිය ඔයාලට තේරුම් ගන්න ඕන නිසා ආර්ථිකය කියන එක පුතේ ගන්නලා මම දවස් ඉවර කරා. හරි. දැන් ඔන්න පුතේ අද කියලා හිතා ගන්නවා. ඇත්තටම පළවෙනි දවසේ හිතා ගන්නකො. එහෙනම් පන්ති ජොයින් වෙලා ඉන්නේ. හරි. මොකුත් උගන්වන්න කලින් පුතේ මම මෙහෙම දෙයක් කියනවා. හරි. මම හිතනවා පුතේ මෙතන ඒ 9ක් තියෙන ළමයි පුතේ ඉන්න පුළුවන්. ඒ 9ක් තියෙන ළමයි ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ 8ක් තියෙන ළමයි පුතේ ඉන්න පුළුවන්. ඒ 9ක් තියෙන ළමයික් ඉන්න පුළුවන්. ඒ 8ක් තියෙන ළමයික් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ 7ක් තියෙන ළමයි පුතේ ඉන්න පුළුවන්. ඒ වුණ 9ක් තියෙන්න පුළුවන්, 8ක් තියෙන්න පුළුවන්, 7ක් තියෙන්න පුළුවන්, 6ක් තියෙන්න පුළුවන්, 5ක් තියෙන්න පුළුවන්, 4ක් තියෙන්න පුළුවන්, 3ක් තියෙන්න පුළුවන්, 2ක් තියෙන්න පුළුවන්, 1ක් තියෙන්න පුළුවන්, එකක්වත් නැති වෙන්න පුළුවන්. එහෙනම් පුතේ අපේ මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙච්ච ළමයිට පුතේ ඒ 9ක් තියෙන්න පුළුවන්, 8ක් මේ පුතේ සමහර ළමයිට ඒ එකක්වත් නැති වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් තියෙන ඉස්කෝලේ ගියාට පස්සේ ඒ 9 තියෙන ළමයෙකුත් ඉන්නවා ඒ එකක්වත් නැති ඔයත් ඉන්නවා පන්තියේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා පුතා. ඒ 9 තියෙන ළමයට කැම්පස් එකට ජබුරට යන්නේ ඒ එකක්වත් නැති ළමයට ජබුරට යන්නේ. දැන් පුතේ බයක් තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් අපි මීටර් දැන් ඔය දක්ෂය කියලා කියන පුතේ ඒ ගානේ වැඩි ළමයිට පුතේ අපි දක්ෂය කියලා කියනවනේ. හරි. එතකොට පුතේ මම මෙහෙම දෙයක් කියනවා. මම කියනවා පුතා ඔයාගේ මෙන්න මේ තියෙන පුතේ සාමාන්‍ය පෙළ ඒ ගාන පුතේ ඔයාගේ කැම්පස් යන හිණට පුතේ බලපාන්නේ නැහැ. හරිද? එතන මොනවද බලපාන්නේ? දැන් ගෑනු ළමයට දෙන්න පුළුවන් දිග කොණ්ඩයක් තිබ්බොත් එයාවද සර් එතකොට කැම්පස් එකට ගන්න. හරි. එතකොට ලස්සනම ගෑනු ළමයි ටික දෙතර අපි මේ බල්ලා කැම්පස් එකට ගන්න. ඇයි? ගොඩක් කැම්පස් එකේ කියලා ලස්සනයි. ඒ නිසා ළමයිට දෙන්න පුළුවන් මේ ලස්සන ළමයි ටික මේ තෝරලා කැම්පස් එකට ගන්න. එහෙම නැත්නම් කොණ්ඩේ දිග සෙට් එක කැම්පස් ගන්න. ඊට කොල්ලොත් ටික දෙන්න පුළුවන් මේ එතන මේ ලස්සනම කොල්ලෝ ටික කැම්පස් ගන්න. එහෙම ලස්සනම කොල්ලෝ ටික පුතේ කැම්පස් ගත්තා නම් අපිට මේ විදිහට කැම්පස් යන්න බෑ නේ. එතකොට අපි කෙලින්ම කැපෙනවා. අපි කැම්පස් එකේ අර කැන්ඩි වලට යන සුදුසු නෑ. හරි. එතන පුතා එහෙනම් මොනවද මේ පුතේ කැම්පස් යන බලපාන සාධක? හරිද? මම කියනවා ඒ ප්‍රමාණය වැදගත් නැහැ. එහෙනම් පුතා කැම්පස් යන්න මොනවද බලපාන්නේ? අන්න පුතා ගොඩක් කට්ටිය කියනවා තමයි කැම්පස් යන්න ඒ ප්‍රමාණය වැදගත් නැහැ කියනවා. හැබැයි පුතා කවුරුත් කියන්නේ එහෙනම් මොනවද සර් කැම්පස් යන්න බලපාන්නේ? හරි. මම පුතේ ඔයාලට දේවල් තුනක් කියනවා. හරිද? හරි. මම ඔයාලට පුතේ නම් දේවල් තුනක් කියනවා. එක තමයි පුතේ මොකද්ද මේ පළවෙනි එක? දිනපතා පුතේ පන්ති පැමිණීම. හරිද? හා. එහෙනම් පුතේ මතක තියාගන්න. දැන් මේ පටන් ගත්ත ඔන්ලයින් පන්ති පුතේ ඔයා ඉවර වෙනකම් පුතේ පුළුවන් තරම් ලයිව් සම්බන්ධයෙන් try කරන්න. දැන් පුතේ මෙතන ෆිසිකල් පන්තියක් නම් අවුලක් නැහැ. අපිට එන්න සිද්ධ වෙනවා. හැබැයි පුතා මෙතන පොඩි අවුලක් තියෙනවා. මේක ඔන්ලයින් පන්තියක්. ඒතර පුතේ ළමයි දන්නවා අපිට රෙකෝඩින් එක සර් දෙනවා. ඒ නිසා පුතේ ගොඩක් ළමයි පුරුදු වෙලා තියෙනවා ඔන්ලයින් පන්තිට සම්බන්ධ වෙන්නේ නැතුව රෙකෝඩින් එක බලන්න. අන්න පුතේ මම මෙහෙම දෙයක් කියනවා. හරිද? අත්දැකීමෙන් කියන්නේ. හරිද? මගේ පුතේ දැන් 25 ළමයි ඉන්නවා, 26 ළමයි ඉන්නවා. ඒ කට්ටිය පුතේ ඔන්ලයින් පන්ති යන පටන්ගෙන රෙකෝඩින් බලන්න පුතේ බලන්නම් කියලා පුතේ හිතලා අවසානයේ පුතේ රෙකෝඩින් ටික ගොඩ ගෙනිච්ච ළමයි ඉන්නවා. හරිද? අන්න පුතේ එහෙනම් ඔයා පුතේ මතක තියාගන්න මේක ඔන්ලයින් පන්තියක් තමයි. හරිද? මේක ඔන්ලයින් පන්තියක් වුණාට පුතේ ඔයා මතක තියාගන්න මේකට පුළුවන් තරම් ලයිව් සම්බන්ධ වෙන්න. හරිද? මේවනේ පුතේ හදිසි කරදරයක් වුණොත්. හරිද? හදිසි කරදරයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අසනීපයක් එන්න පුළුවන්. මෙන්න මේ වගේ පුතේ අත්‍යවශ්‍ය කාරණයක් හැර පුතේ අනිත් හැම දවසකම ලයිව් පන්තියට සම්බන්ධ try කරන්න. හරි. හරි. එහෙනම් මම කිය පුතේ දැන් අලුතින් ළමයි ටික සම්බන්ධ වුණානේ. හරි. මම කියන්න පුතේ මුලින්ම තප්පරයක් අරගෙන පුතේ මම කිව්වේ ඔයාට පුතේ කැම්පස් යන්න බලපාන සාධන. හරිද? ඔයා පුතේ ඉස්කෝලේ ගියාට පස්සේ ඒ 9 තියෙන ළමයි ඉන්න පුළුවන්, ඒ 8ක් තියෙන්න පුළුවන්, 7ක් තියෙන්න පුළුවන් සමහරට ඔයාට ඒකක්වත් නැති වෙන්න පුළුවන්.
හරි. එතන පුතේ කැම්පස් යන්න බලපාන සාධක මොනවද කියලා පුතේ මං කියුවා. ඔයාගේ පුතේ සාමාන්‍ය පෙළ ඒ ප්‍රමාණය මේකට බලපාන්නේ නැහැ. එහෙනම් පුතේ මොනවද බලපාන්නේ? අන්න පුතේ මම කියනවා ඔයා දිනපතා පුතේ පන්ති පැමිණෙන්න ඕනේ. එතන පුතේ වැදගත් කාරණා තමයි මේක ඔන්ලයින් පන්තිය. එතන පුතේ ඔයාලා දන්නවා මේක අපි රෙකෝඩින් එක දෙනවා. අන්න පුතේ රෙකෝඩින් එක දෙනවා කියලා පුතේ ලයිව් සම්බන්ධ නොවේ ඉන්න එපා. මොකද පුතේ සමහර වෙලාවට පුතේ කියන්නේ ළමයි අපිට හම්බ වෙනවා රෙකෝඩින් ගොඩ ගහලා බලන්න බෑ. ඇයි පුතේ රෙකෝඩින් ගොඩ ගැහුනට පස්සේ පුතේ සමහර ළමයි මට කියනවා සර් එපාර මම ගෙදර ඉඳන් රෙකෝඩින් බලන්න ගියාම ඔහේ ෆෝන් එක තියාගෙන මං කාමරේට රෙකෝඩින් බලන්න ඕනේ. අන්න පුතේ ඒ නිසා අර දැන් ලයිව් පන්තියක් නම් පුතේ ඔන්න ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් මම ඉස්සරහින් ඉන්නවා. අර පුතේ රෙකෝඩින් එක බලන් ගියට පස්සේ පුතේ ඔයාලට මේක කම්මැලි වෙලා ගිහිල්ලා කරගන්න බැරි වෙනවා. අන්න පුතේ මම කියන්න කැම්පස් යන ළමෙන් නම් පුතේ ඔයාලා පළවෙනි ලක්ෂණ නම් පුතේ දිනපතා පන්ති එන්න ඕන. දෙවෙනි ලක්ෂණය හරි. අන්න පුතා දෙවෙනි එක තමයි පුතේ මම කියනවා දින 3කට දින 3ක් යන්න කලින් පුතේ අපි මේ ටික පාඩම් කරගන්නවා. හරි. ඔයාලට මතක නම් පුතේ ප්‍රභාකරන් මහත්තයා මිස්ටර් ප්‍රභා පුතේ අපිට වැදගත් වාක්‍යයක් කියලා දෙනවා. මිස්ටර් ප්‍රභා පුතේ ඒ කාලේ මට මතකයි කියලා අපි චූටි කාලේ මිස්ටර් ප්‍රභා කියලා දෙන පුතේ කතාවක් සිංහලයට පුතේ උපරිම දවස් 7ක් මතක තියෙනවලු. සිංහලයන්ට දවස් 7ක් මතක තියෙනවලු. එහෙනම් පුතේ ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් සර් මා සිංහලෙන්නේ මටත් දවස් 7ක් මේ ගන්නුවට පස්සේ මතක තියෙනවා කියලා පුතේ හිතෙන්න පුළුවන්. අන්න පුතා ඔයා සිංහලෙක් වුණාට පුතේ ඔයා තාම ළමෙක්. එහෙනම් පුතේ මතක තියාගන්න ඔයා පුතේ දැන් ළමයෙක්නේ. සිංහලෙක්ට දැන් පුතේ දවස් 7ක් මතක තියෙන්නේ. ඒක නේද කතාවක් තියෙන්නේ. ප්‍රභාකරන් පුතේ ඉස්සර බෝම දාද්දි දැන් අම්පාර ටවුන් වල බෝම්බයක් දැම්ම කියනද පුතේ. ආයි බෝම්බයක් දාන්නේ දවස් 7කට පස්සේ. මොකද ප්‍රභාකරන් දන්නවා බෝම්බේ දැම්ම ගමන් පුතේ මිනිස්සුන්ට අවදි වෙලා ඉන්නේ. මුන් දන්නවා ආයිත් බෝම්බයක් දාන්න පුළුවන්. ඒ නිසා බයයි ටවුන් වලට යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා. හැබැයි පුතේ දවස් 7ක් ගියාට පස්සේ මුන්ට මේක අමතක වෙනවා. මිනිස්සුන්ට අමතක වෙනවා. අමතක වෙනවා පුතේ බෝම්බ දැම්ම කතාව අමතක වෙනවා. ආයිත් අන්න මිනිස්සු පුතේ ටවුන් එකට යනවා. අන්න පුතේ ප්‍රභාකරන් මොකද කරන්නේ? දවස් 7ක් ගියපු ගමන් ආයිත් බෝම්බයක් දානවා. ඇයි ඒ? මිනිස්සුන්ට අමතකයි ආයිත් එනවා. අන්න පුතේ මතක තියාගන්න. මිනිස්සුන්ට පුතේ දවස් 7ක් මතක තිබුණාට ඔයාට පුතේ මතක තියෙන්නේ දවස් 3යි. එහෙනම් පුතේ මතක තියාගන්න. අද ඉගෙනුවාට පස්සේ පුතේ ඒ පාඩම දවස් 3ක් යන්න කලින් පුතේ ආයි පාඩම් කරගන්න ඕනේ. නේ? දෙවෙනි කාරණා තමයි දවස් 3ක් යන්න කලින් පාඩම් කරන්න ඕනේ. 3 හරි. තුන්වෙනි කාරණාව තමයි පුතේ උගන්වන වෙලාවට හොඳින් අහගෙන ඉන්න එක. හරිද? තුන්වෙනි කාරණාව තමයි පුතේ උගන්වන වෙලාවට හොඳින් අහගෙන ඉන්න එක. අන්න පුතේ මතක තියාගන්න මම ෆිසිකල් ක්ලාස් එකේ නම් පුතේ මට පේනවනේ. දැන් ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකේ පුතේ කැමරා ඔන් කරන්න දෙන්නේ නැහැ. ඉතින් කැමරා ඔන් කරන්න ඕනේ නැහැ. ඔයාලට ඉන්න පුළුවන්. හැබැයි පුතේ ෆිසිකල් ක්ලාස් එක නම් මට පේනවා ළමයි. ඒ නිසා පුතේ මං කියා දෙන්නේ උගන්වන වෙලාවට පුතේ මම පෑනක්වත් අල්ලන්න දෙන්නේ නැහැ. අන්න පුතේ නම් මතක තියාගන්න. ඔයාත් පුරුද්දක් කරගන්න පුතේ උගන්වන වෙලාවට පෑනක්වත් අතින් අල්ලන්න එපා. එහෙනම් පුතේ අන්න එහෙනම් කැම්පස් යන ළමයින්ට පුතේ තියෙන ඕනේ කාරණා තුනක් කියලා තමයි දිනපතා පන්ති පැමිණීම. දෙක තමයි පුතේ දින 3ක් යන්න කලින් නැවත පාඩම් කර ගැනීම. තුන්වෙනි කාරණාව තමයි පුතේ උගන්වන වෙලාවට පෑනක්වත් අතින් අල්ලන්න බෑ. හොඳින් අහගෙන ඉන්න. හරිද? මම හිතනවා මේ ටික කරන්න පුතේ. මේ ටික කරාට පස්සේ පුතේ ඔයාලට තියෙන ඒ ප්‍රමාණය පුතේ වැදගත් නැද්ද? ඔයා පුතේ මොන මට්ටමේද පුතේ කැම්පස් යන්න පුළුවන්. තේරෙනවනේ? හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. ළමයි තාම තියෙන පුතේ සිග්නල් මොඩියුල් ජොයින් වෙන්න ඉතින් සිග්නල් ප්‍රශ්නක් තියෙනවානේ. ඔව්. මේ සිග්නල් ප්‍රශ්නක් තියෙනවා පුතේ. ඒ නිසා කමන්නේ සිග්නල් ප්‍රශ්න තියෙනවා පුතේ රෙකෝඩින් එක බලන්න. ඒ වගේ අර අමාරු පුතේ අපි අර විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා පුතේ. ඒ වෙලාවට විතරක් ඔයා රෙකෝඩින් එක බලන්න තියාගන්න. නමුත් හැම වෙලේම පුතේ ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න. හරි.
අපි දැන් පුතේ ඉගෙන ගන්න යන්නේ ආර්ථික විද්‍යාව. හරිද? මෙතනදී පුතේ ආර්ථික විද්‍යාව පුතේ අපි ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනි අපිට මොකද්ද කරන්න තියෙන අවසානට. හරිද? ඔයාලා හැමෝම දන්නවා පුතේ. ඔයාලා හැමෝම දන්නවා ඔයාලට තියෙනවා ඔව් 2027 මේ අපි ඉන්නේ පුතේ අපි කතා කරන්නේ උගන්වන 2027 බැච් එකනේ. 2027 ඔයාලට පුතේ A level ඉකෝන් පේපර් එක. හරිද? ඔයා පුතේ 2027 අවුරුද්දේ A level ඉකෝන් පේපර් එකට පුතේ මුහුණ දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අන්න පුතේ එහෙනම් ඔයා ඉගෙන ගන්න ඕන පුතේ මුලින්ම ඔයාට මෙන්න මේ අවුරුදු දෙක කාල සීමාවක් දැන් නම් අවුරුදු දෙකක් නැහැ. කෙටි කාල සීමාවක් තියෙන්නේ. අන්න පුතේ අපි නිකන් අවුරුදු දෙකක් කියලා හිතමුකෝ. මෙන්න මේ පුතේ අවුරුදු දෙක කාල සීමාව තුළ පුතේ ඔයාට මොකද්ද කරන්න තියෙන අවසානට? ඔයා පුතේ මෙන්න මේ අවුරුදු දෙකක් පුරාට පුතේ මහන්සි වෙන සූදානම් වෙන්නේ 2027 A level ඉකෝන් පේපර් එකට මුහුණ දෙන්න. අන්න පුතේ එහෙනම් ඔයා මුලින්ම ඉගෙන ගන්න ඕනේ පුතේ කොහොමද මෙන්න මේ ඔයාගේ ඉකෝන් පේපරේ හැදෙන්නේ කියලා. අපි ඒක මුලින්ම කතා කරලා අපි පාඩම කරගෙන යමු. හරි. 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 ඔයාගේ පුතේ ඉකෝන් A level ඉකෝන් පේපර් එක පුතේ ඔව් පාඩම් 12ක් තියෙනවා. හරිද? ඔයාගේ පුතේ උඩ ටික තේින්නේ නැහැ නේ. හරි. දැන් පේනවනේ. හරි. නන්න පුතේ. ඔයා පුතේ මේ ලෑස්ති වෙන්නේ 2027 අවුරුද්දේ A level ඉකෝන් පේපර් එකට. මෙන්න මේ පේපරේ පුතේ ඔයාගෙන් පාඩම් 12කින් පුතේ ප්‍රශ්න අහනවා. හරිද? මේකෙන් පුතේ පාඩම් 6ක් හැදිලා තියෙනවා 12 වසරේ. ඉතුරු පාඩම් 6 හැදිලා තියෙනවා පුතේ 13 වසරේ. මම හිතනවා පේනවනේ පොඩි ප්‍රශ්න නැහැ. අන්න පුතේ ඔයාට පුතේ මෙන්න මේ අවුරුදු දෙක කාල සීමාව තුළ පුතේ පාඩම් 12ක් ඉගෙන ගන්න තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ පාඩම් 12 පුතේ පාඩම් 6ක් ඇදලා තියෙන 12 වසරට ඉතුරු පාඩම් 6 පුතේ ඇදලා තියෙන්නේ 13 වසරට. මේක පුතේ ඔයා මුලින්ම A level වලට ආපු මේ කියන්නේ මම පුතේ උගන්වනවා ඉකෝන් මුකුත් දන්නේ නැහැ. ඉකෝන් බිඳුවක් දන්නවා කියන තමයි උගන්වන නිසා මේක අපි මුලින්ම කරගෙන යමු. හරි. අන්න පුතේ නම් ඔයා 12 වසරේ පාඩම් 6ක් තියෙනවා 13 වසරේ පාඩම් 6ක් තියෙනවා. හරි. ඊට පස්සේ පුතේ ඔයා ඉකෝන් පේපර් එක ඔයාගේ පුතේ ඉකෝන් පේපර් එක කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි පුතේ එක් කොටස කියලා තියෙනවා. අනිත් එක තමයි පුතේ දෙක කොටස කියලා තියෙනවා. එක් කොටස තියෙනවා දෙක කොටස තියෙනවා. හරි. ඔයා දන්නවා පුතේ එක කොටස දෙක කොටස කියලා තියෙනවා. හරි. ඔයා දන්නවා පුතේ එක් කොටසට පුතේ පේපර් එකට පෑ දෙකක පේපරයක් හම්බ වෙනවා. දෙක කොටසට පෑ තුනක පේපරයක් හම්බ වෙනවා. හරි. අපි බලමු පුතේ කොහොමද මෙන්න මේ එක් කොටස ඇදලා තියෙන්නේ. එක් කොටසක පුතේ මං කියවනේ මේ පාඩම් 12ක් තියෙනවා කියලා කියවනේ පුතේ. මෙන්න මේ පාඩම් 12ම පුතේ එකතු වෙලා MCQ 50ක් ඇදෙනවා. මෙන්න මේ පාඩම් 12ම පුතේ MCQ 50ක් ඇදෙනවා. MCQ 50ක් ඇදෙනවා. MCQ 50ක් ඇදෙනවා. හරිද? හරි. මෙන්න මේ පුතේ එක MCQ එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. එක MCQ එකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. අවසාන පුතේ ඔයාට MCQ 50ට පුතේ ලකුණු 100ක් අරගන්න පුළුවන්. හරිද? මම කියන ආල් මුලින්දන් කියන පුතේ ඔයාගේ A level ඉකෝන් පේපරේ පුතේ පාඩම් 12ක් තියෙනවා. ඒ පාඩම් 12න් පුතේ 6 පාඩම් 6ක් පුතේ 12 වසරටයිදී ඉතුරු පාඩම් 6 13 වසරටයිදී. මෙන්න මේකෙන් පුතේ ඔයාගේ පේපරේ පුතේ කොටස් දෙකක් එනවා. එක් කොටස තියෙනවා දෙක කොටස තියෙනවා. මෙන්න මේකේ පුතේ එක කොටසේ පුතේ MCQ 50කින් ඇදලා තියෙනවා. මෙන්න මේ MCQ 50 පුතේ එකට ලකුණු දෙක ගානේ පුතේ ඔයාට ප්‍රශ්න 50ට පුතේ ලකුණු 100ක් හම්බ වෙනවා. මතක තියාගන්න පුතේ මෙන්න මේ MCQ 50ට පුතේ ඔයාට උත්තර 50 උත්තර පුතේ පාගාන දෙනවා. උත්තරයක් දීලා ගන්න පුතේ ඔයාට කරන්න බෑ. ඒ නිසා පුතේ බය වෙන්න එපා. මේ MCQ නම් පුතේ ගේමක් නැහැ. හරිද? ඉකෝන් පුතේ ඉකෝන් වල පුතේ ඒ කියන්නේ ඉකෝන් තමයි පුතේ ළමයට ෆේල් වෙන්න අමාරුම සබ්ජෙක්ට් එක. හරිද? හරි. ඒ කියන්නේ ඉකෝන් සබ්ජෙක්ට් එක පුතේ ළමයට ෆේල් වෙන්න බෑ. ඇයි ළමෙක් යනවා මූ පුතේ 50ටම එකේ උත්තර ගහන්න යනවා. හරිද? MCQ 50ක් යනවනේ. උත්තරයක් දීලා දෙන්නේ.
ළමෙක් යන පුතේ මූ 50ට මේක ගහගෙන යනවා. අන්න පුතා අනිවාර්යයෙන්ම ඔකේ යම් කිසි ප්‍රමාණයක් හරියනවා තමයි. තේරෙනවනේ? අන්න පුතේ නමද තියාගන්න. මේ එක්කොන් පේපරේ පුතේ එක් කොටස අමාරු නෑ. එක් කොටස නම් පුතේ ලකුණු බිඳුවක් ගන්න තමයි අමාරු. හරිද? එක් කොටස ලකුණු බිඳුවක් ගන්න එක කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ ඔයා පුතේ එකේම 50 කියවුවොත් අනිවාර්යෙන් ඔකෙන් 10ක් 15ක් හරි කියලා දෙනවා. ඒ නිසා MCQ නම් ගේමක් නෑ. මැච් එකක් ගන්න පුළුවන් කියලා දෙන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ දැන් අපි බලමු. ඔයාගේ දෙක් කොටසට කොහොමද ලකුණු දෙන්නේ කියලා බලමු. අන්න පුතේ මේ එක් කොටස මේ කොටස පුතේ දෙක කොටසක් පුතේ හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. දෙක කොටස පුතේ ආයෙ කොටස් දෙකක් වෙනවා. එකක් තමයි ආ උප කොටස අනිත් එක තමයි පුතේ ආ උප කොටස. බෝඩ් එකේ පේනවනේ. හරි. පළවෙනි තමයි පුතේ ආ උප කොටස දෙක තමයි පුතේ ආ උප කොටස. හරිද? හරි. හරි. දැන් පුතේ ආ උප කොටසේ ආ උප කොටසෙන් පුතේ ඔයාලට ලියන ප්‍රශ්න පහක් එනවා. written question WQ කියන පුතේ written question ලියන ප්‍රශ්න පුතේ ඔයාලට පහක් හම්බ වෙනවා. හරිද? හරි. ඊට පස්සේ ආ උප කොටසෙන් පුතේ ඔයාලට written question පහක් හම්බ වෙනවා. written question පහක් හම්බ වෙනවා. හරි. විභාගෙදි පුතේ ඔයාලට කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ. ඔයාලට පුතේ විභාගෙදි දැන් බලන්න ආ උප කොටසෙන් පුතේ ප්‍රශ්න පහක් එනවා. ආ උප කොටසෙන් ප්‍රශ්න පහක් එනවා. විභාගයේ පුතේ කොච්චර ලේසි කියනවා පුතේ. ඔයා මෙන්න මේ ප්‍රශ්න 10ම පුතේ ලියන්න ඕනි ප්‍රශ්න 5යි. අන්න පුතා ඉකෝන් තමයි ලේසි විෂය කියන්නේ ඒක තමයි පුතේ. ඔයාට ප්‍රශ්න 10ක් දීලා ප්‍රශ්න 5යි ලියන්න තියෙන්නේ. වෙන කොහෙවත් පුතේ ඔච්චර ඩබල් ෆෝචුන් නෑ ඩබල් chance නෑ. අන්න පුතේ නමද තියාගන්න. ඔයාට කැමති මේම දෙයක් තියෙනවා. හැබැයි පුතේ ඔයා එක පැත්ත මේවනේ දැන් ළමයෙක් ගිහලා මේ ආපෝර්සේ ප්‍රශ්න 5ම ලියලා එන්න පුළුවන් එහෙම කියලා. එහෙම කරන්න බෑ පුතේ. අනිවාර්යෙන් එක පැත්තකින් ප්‍රශ්න දෙකක් තෝරගත යුතුම තමයි. එහෙනම් පුතේ එක ළමයෙක්ට මේ පැත්තෙන් තුනක් තෝරගෙන මේ පැත්තෙන් දෙකක් කරලා එන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ දරුවෙක්ට මේ පැත්තෙන් ප්‍රශ්න දෙකක් කරලා මේ පැත්තෙන් ප්‍රශ්න තුනක් කරන්න පුළුවන්. අවසාන පුතේ කොහොම හරි ඔයා ප්‍රශ්න පහකට උත්තර ලියුවා නම් ඇති. හරි. අන්න පුතේ දැන් මෙන්න මේ MCQ ලියන ප්‍රශ්න පුතේ දැන් ඔයා අවසාන පහක් කරන්න එපා. අවසාන පුතේ ප්‍රශ්න පහක් කරනවා. මෙන්න මේ පහට පුතේ එක ප්‍රශ්නයකට ලකුණු 20 ගන්න පුතේ ආයිත් ඔයාලට ලකුණු 100ක් හම්බ වෙනවා. අන්න පුතේ එක කොටසේ ලකුණු 100න් වගේ එකතු කරනවා. එක කොටසේ ලකුණු 100න් වගේ එකතු කරනවා. දෙක කොටසේ ලකුණු 100න් වගේ එකතු කරනවා පුතේ. අවසාන අපිට 200න් වගේක් කියනවනේ. එන්නේ උත්තරේ පුතේ දෙකට බෙදුවට පස්සේ අපිට එනවා 100න් කීයද කියලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? මේ දෙක එකතු කරලා පුතේ අපිට 200න් කීයද කියලා දානවා. මේ උත්තරේ පුතේ දෙකට බෙදනවා. ඊට පස්සේ අපිට 100න් කීයද කියලා උත්තරේ ගණනය කරගන්න පුළුවන්. හරිද? හරි. මේව දාන්නම්කෝ. එතන පුතේ අපිට 200න් කීයද කියනවා. මේ උත්තරේ දෙකට බෙදනවා. එතන අපිට එනවා 100න් කීයද කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. තේරුම් නැත්නම් මම එකපාරක් කියනවා. හොඳට අහගන්න. පුතේ ඔයා මේ අවුරුදු දෙකක් වගේ පුතේ ලෑස්තිලා මහන්සිලා පුතේ මේ සැරසෙන්නේ ඔයාගේ A level exam එකට. ඔයාගේ A level exam එක එන්නේ පුතේ 2027 තමයි ඔයාගේ exam එක දෙන්නේ. හරිද? අපි උපකල්පනය කරනවා 2027 අගෝස්තු මාසයේ 10 කියන පුතේ සෙනසුරාදාවක් නෙවෙයි නා. ඔයාලට බොහෝ දුරට පුතේ exam එක දෙන්න පුළුවන්. හරිද? හරි. සෙනසුරාදාවක් හෝ ඉරිදාවක් සමහර පුතේ සෙනසුරාදාවක් පන්ති දින මම ඒක ලොකුට හිතන්න එන්න එපා. කොහමද පුතේ ගොඩක් දුරට 2027 ඔයාගේ අගෝස්තු මාසේ 10 එක්සෑම් එක තියෙන්න පුළුවන්. ඒක ඉරිදාවක් නොවේ නම් සමහර එක්සෑම් දෙන්න එක ලොකුට හිතන්න යන්න එපා. හරි. අන්න පුතේ එහෙනම් 2027 අගෝස්තු මාසේ ඔයාගේ එක්සෑම් එක එනවා. හරිද? මේ එක්සෑම් එකේ පුතේ ඔයා යන්නේ ඉකොන් පේපරේට මුහුණ දෙන්න. මේකට තමයි පුතේ මේක ලියන්න තමයි මේ පන්තිය දීලා කට්ට ගන්න. එහෙනම් පුතේ මතක තියාගන්න. ඔයාගේ ඉකොන් පේපරේ පුතේ ඔයාගෙන් පාඩම් 12කට අදාළ පුතේ ප්‍රශ්න එනවා. මෙන්න මේ පුතේ පාඩම් 12 හැදලා තියෙන්නේ 12 වසරේ පුතේ පාඩම් 6ක් තියෙනවා 13 වසරෙන් පාඩම් 6ක් තියෙනවා මෙන්න මේ පුතේ පේපරේ කොටස් දෙක සමන්විත වෙනවා පුතේ එක කොටස සහ දෙක කොටස එක් කොටසේ පුතේ වාගේ මෙන්න මේ පාඩම් 12ටම අදාළ පුතේ MCQ ප්‍රශ්න 50ක් එනවා ඒ කියන්නේ පුතේ අර අපි කියන්නේ
කැඩි අර මේ ඒ කියන්නේ MCQ කියන පුතේ උත්තර පහක් දෙනවා ඔයාලට දෙන්නේ උත්තරේ තෝරන්න දෙයි. අන්න පුතේ එක MCQ එකකට පුතේ ලකුණු දෙක ගානේ ලකුණු 50ක් හම්බ වෙනවා. sorry එක MCQ එකට ලකුණු දෙක ගානේ පුතේ MCQ 50ට පුතේ ලකුණු 100ක් හම්බ වෙනවා. හරි ලකුණු 100ක් හම්බ වෙනවා. හරි ඊට පස්සේ පුතේ ඔයාලට කියනවා දෙක කොටස. දෙක කොටස පුතේ පේපර් ඇතුලේ තියෙන්නේ ආ උපකොටස සහ ආ උපකොටස කියලා. හරි මෙන්න මේ පුතේ ආ උපකොටස පුතේ හැදලා තියෙනවා written question පහක් තියෙනවා. ඒ කියන්නේ ලියන ප්‍රශ්න පුතා පහක් තියෙනවා. ඊට පස්සේ ආ උපකොටස පුතේ written question පහක් තියෙනවා. අවසාන පුතේ මෙන්න මේ ආ උපකොටස පුතේ ප්‍රශ්න පහක් තියෙනවා. ආ උපකොටස පුතේ ප්‍රශ්න පහක් තියෙනවා. ඔක්කොම පුතේ ප්‍රශ්න 10ක් තියෙනවා. විභාගය කියන්නේ පුතේ අවම වශයෙන් පුතේ එක පැත්තකින් ප්‍රශ්න දෙකක් අරගෙන ඔයා ඔක්කොම ප්‍රශ්න පහයි ලියන්න ඕනේ. එහෙනම් පුතේ ඔයාලා කැමති නම් මේ පැත්තෙන් තුනක් කරා මේ පැත්තෙන් දෙකක් ලියන්න පුළුවන්. මේ පැත්තෙන් දෙකක් ලියලා පුතේ මේ පැත්තෙන් තුනක් ලියන්න පුළුවන්. ගොඩක් ළමයි කරන්න පුතේ මේ පැත්තෙන් තුනක් ලියලා මේ පැත්තෙන් දෙකක් ලියලා තමයි පුතේ කරන්නේ. ඒයි කියලා මම කියනවා. අන්න පුතේ අවසානයේ පුතේ ඔයාගෙන් ඔයා ප්‍රශ්න පහක් ලියනවා පුතේ මේ පහට පුතේ එකකට ලකුණු 20 ගානේ ලකුණු 100ක් ගන්න පුළුවන්. දැන් පුතේ එක් කොටසෙන් 100 ලකුණු ප්‍රමාණයක් තියෙනවා දෙක කොටසෙන් ලකුණු 100න් දෙනවා. මෙන්න මේ දෙක පුතේ එකතු කරනවා. ඒක 200න් කීයද කියලා එනවා පුතේ. මෙයාගේ දෙකට බෙදුවා පස්සේ පුතේ අපිට 100න් කීයද කියලා ගන්න පුළුවන්. හරි. දැන් ටියුට් එක අරගෙන පුතේ මම හිතනවා ටියුට් එක හැමෝලාගේ ඇති පුතේ. මේ ටියුට් එකේ පුතේ මේ පළවෙනි පිටුව තියෙනවනේ. මේ පළවෙනි පිටුව තියෙනවනේ. මෙන්න මේ පිටුවට පිටිපස්සෙන් තියෙනවා බ්ලැන්ක් පේජ් එකක් තියෙනවා. මුකුත් නැහැ. මෙන්න මේ පුතේ ස්පීඩ්වේ මේක ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. විනාඩි දෙකක් තුනක් වගේ ඉක්මනට ලියා ගන්න. ලියලා ඉවරලා පුතේ මට chat එකේ message එකක් දාන්න ඉවරයි කියලා. ඉක්මනට ලියලා පුතේ chat එකේ message එකක් දාන්න. පුතේ ලියලා ඉවරලා මට message එකක් දාන්න chat එකේ. හරිනේ. මම හිතනවා පුතේ ලියන්න ඉවරයි කියලා හිතනවා. ඒ නිසා ඉවර නැත්තම් පුතේ රෙකෝඩින් එක දානවා Zoom මේ YouTube එකට දානවා. දැම්මම පස්සේ වෙලාව අරන් ලියා ගන්න. හරිද? අපි ටිකක් ඉක්මනට කරනවා පුතේ. මොකද මේ ළමයිගේ අර සිග්නල් ප්‍රශ්න තියෙනවා පුතේ. ඒකට සමහරු ලියා ගන්න ස්පීඩ් ඉක්මන ලියන සමහරු පුතේ සමහරු අර ලියලා පුතේ මේ රිප්ලයි එක දාන්නත් බෑ සිග්නල් මදි. හරිද? ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන නිසා පුතේ මම කරනවා YouTube එකට දානවා link එක දානවා වීඩියෝ එක අප්ලෝඩ් කරලා link එක මම WhatsApp එකට දානවා ඊට පස්සේ ළමයි ඕන කෙනෙක්ට පුතේ බලලා අඩුපාඩු ටික අදා ගන්න. හරි. පුතේ තව චූටි දෙයක් කියනවා. දැන් පුතේ මම කියවනේ දෙක කොටසේ පුතේ ආ කොටසේ ප්‍රශ්න පහක් වෙනවා. ආ කොටසේ පුතේ ප්‍රශ්න පහක් වෙනවා. මෙන්න මේ පුතේ මතක තියාගන්න. මෙන්න මේ ආ උප කොටසේ පුතේ ප්‍රශ්න පහ හැදෙන්නේ 12 වසරේ පාඩම් 6. මෙන්න මේ පුතේ ආ උප කොටසේ පුතේ ප්‍රශ්න පහ හැදෙන්නේ පුතේ 13 වසරේ පාඩම් 6. ඒකත් පොඩ්ඩක් ලියා ගන්න. මෙන්න මේ ආ උප කොටසේ පුතේ හැදෙන්නේ 12 වසරේ ආ උප කොටසේ හැදෙන්නේ පුතේ 13 වසරේ. හරි. දැන් අපි ඉක්මනට බලමු මෙන්න මේ MCQ 50 හැදෙන්නේ කොහොමද? මෙන්න මේ ආ කොටසේ ප්‍රශ්න පහ හැදෙන්නේ කොහොමද?
ආ උපකොටසේ ප්‍රශ්න 5 දෙන්න කොහොමද කියලා පුතේ අපි ඉක්මනට බලමු. හරි. දැන් පුතේ හැමෝම පෙරලා ගන්න ටියුට් එකේ මෙන්න මෙතන වගුවක් දීලා තියෙනවා. හරිද? ටියුට් එක වගුවක් දීලා තියෙනවා. ඒ පළවෙනි ටියුට් එක පෙරළුවට පස්සේ පුතේ පළවෙනි උත්තර තියෙනවා. ඒක පෙරලා ගන්න. බලන්න. ඕකේ තියෙනවා A level ආර්ථික විද්‍යා විෂය අන්තර්ගතය හා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. සාරාංශගතව. හරි. හරි. මම කිව්වා පුතේ අපිට A level පේපරේ ප්‍රශ්න කීයක් තියෙනවද? සෝරි. පාඩම් 12ක් තියෙනවා. අපිට පුතේ A level ඉකෝන වලට පාඩම් 12ක් තියෙනවා. ළමයෙක් ඉන්නවා පුතේ මෙන්න මේ පාඩම් 12ෙම නම් ටික කටපාඩම් කරගන්නවා. අර අපේ පුතේ ඔය චූටි කාලේ මතකද? ඉංග්‍රීසි දෙමළ පුතේ උත්තර ලියන්නේ කොහොමද පේපරේට? අපි ප්‍රශ්නෙම කෑල්ලක් පුතේ ලියලා ආවට පස්සේ උත්තර ගන්න පුළුවන් ලකුණු ගන්න පුළුවන් නේ. දෙමළ පේපරේට මට හොඳට මතකයි තාම මතකයි. අපි කරන්නේ පුතේ ප්‍රශ්නෙන් කෑල්ලක් ලියන උත්තරේට. අන්න පුතා ලකුණු ගන්න පුළුවන්. තේරෙනවනේ? එහෙම තමයි දෙමළ පාස් වුනේ. තේරෙනවනේ? හරි. දැන් දෙමළ සාමාන්‍ය පෙළට නෑනේ. ඔය 6 7 8 නේ තියෙන්නේ. 6 7 8 9 ඇත්තේ මම කියන දෙමළ තියෙනවා. හරිද? කොහොම හරි එක ලොකු ටිකක් යන්න එපා. කොහොම හරි පුතේ දෙමළ නම් අවුලක් නෑ. මේ ප්‍රශ්නෙම කෑල්ලක් පුතේ ලියලා આવොත් උඩ ලකුණු ගන්න පුළුවන්. ඒ පුරුද්දට පුතේ ඔයා මොකද කරන්නේ? ඔයා 12 වසරේ ඉකොන් වල පාඩම් 12ක් තියෙනවා. මේ පාඩම් 12න් පුතේ නම් 12 මතක තියා ගන්නවා. ඔයාලා පුතා ලකුණු කීයක් ගන්න පුළුවන් වේද? ලකුණු කීයක් ගන්න පුළුවන් වේද? එක ලකුණක්වත් පුතේ ගන්න බෑ. එහෙම පාඩම් වල පුතේ නම් ටික පාඩම් කරා කියලා ලකුණු ගන්න බෑ. ඒ නිසා තමයි පුතේ මේකේ නම් ටික පුතේ දීලා නැහැ. පාඩමේ මොනවද තියෙන පුතේ සාරාංශගතව දීලා තියෙන්නේ. ඒ නිසා වාව ලොකුවට හිතන්න එපා. පළවෙනි පාඩම ගත්තොත් පුතේ පළවෙනි පාඩමේ කෑලි 4ක් අපි උගන්වනවා. දෙවෙනි පාඩමත් පුතේ අපි කෑලි 4ක් උගන්වනවා. ඒ වගේ පුතේ පාඩමේ නම් වලින් හිතන්න එපා. ඒකේ අන්තර්ගතය මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා පුතේ අපි ඔය වගේ දීලා තියෙන්නේ. ඔන්න මුලින්ම තියෙනවා පුතේ 12 වසරේ වගුව තියෙනවා. 12 වසරේ වගුව තියෙනවා පුතේ. හරි. බලන්න 12 වසරේ පුතේ පාඩමේ වගේ වගුවක් හම්බ වෙලා තියෙනවා. බලන්න මේකේ තියෙනවා පාඩම් අංකය. පාඩම් අංකය. මෙතන තියෙනවා පාඩමේ අන්තර්ගතය. මෙතන තියෙනවා written question. ඒ කියන්නේ ලියන ප්‍රශ්න පුතේ. මෙතන තියෙනවා MCQ. හරි. මෙතන තියෙනවා පාඩමේ අන්තර්ගතය. පාඩමේ අන්තර්ගතය. හරි. අන්න පුතේ ඔයාලා මුලින්ම පුතේ මං කියවනේ 12 වසරේ පාඩම් 6ක් තියෙනවා කිව්වා. එහෙනම් පුතේ අපි බලමු මෙන්න මේ 12 වසරේ පාඩම් 6 කොහොමද MCQ ටික හැදෙන්නේ කොහොමද written question එක ලියන ප්‍රශ්න ටික හැදෙන්නේ කියලා පුතේ අපි බලමු. හරි. මුලින්ම තියෙන පුතේ පාඩම් අංකය 1. පුතේ බලන්න ආර්ථිකයක් හැදින්වීම. හරිද? අන්න පුතේ අපිට පළවෙනි පාඩමේ පුතේ කතා කරන්න තියෙන්නේ ආර්ථික විද්‍යාව හැදින්වීම. මේක පුතේ අපි කොටස් 4ක් කතා කරනවා. ආර්ථික විද්‍යාව හැදින්වීම, නිෂ්පාදන සම්පත්, ආර්ථික පද්ධති සහ නිෂ්පාදනය කියලාමයි. පස්සේ ඉගෙන ගන්න පුළුවන්. නික සරලව හිතන්න පුතේ දැන්ට අපිට මේ පළවෙනි පාඩමෙන් කතා කරන්න තියෙන්නේ ආර්ථික විද්‍යාව හැදින්වීම. මෙන්න මේ පුතේ ඔයාගේ පළවෙනි ප්‍රශ්න ඔයාගේ පුතේ මෙන්න මේ පළවෙනි පාඩම තමයි පුතේ අර මම කිව්වනේ ඔයාගේ ආ උපකොටස මම කිව්වා උපකොට ආ දැන් පේනවනේ පුතේ අන්න හරි අන්න පුතේ මම කිව්වා ආ උපකොටස හැදෙන්නේ පුතේ මම කිව්වා 12 වසරේ පාඩම් 6 එහෙනම් පුතේ ආ උපකොටසේන පළවෙනි ලියන ප්‍රශ්නේ පුතේ වාගේ හැදෙන්නේ ඉකොන් වල පළවෙනි පාඩමේ හරි ඊට පස්සේ මෙන්න මේ පාඩම පුතේ වාගේ සාමාන්‍ය MCQ 4ක් අහනවා MCQ 4ක් අහනවා
හරි. ඊට පස්සේ තියෙනවා ඉකොන් වල දෙවෙනි පාඩම. ඉකොන් වල දෙවෙනි පාඩම. මෙන්න මේ පුතේ දෙවෙනි පාඩමත් කොටස් හතරක් තියෙනවා. ඉල්ලුම, සැපයුම, නම්‍යතාව සහ සමතුලිතය කියලා. අන්න පුතේ මෙන්න මේ කොටස් හතරින්ම තමයි පුතේ ඔයාගේ අර ආපු කොටසේ දෙවෙනි ප්‍රශ්නේ පුතේ හැදෙන්නේ මෙන්න මේ ඉකොන් වල දෙවෙනි පාඩමේ. මේකෙන් පුතේ MCQ 7ක් හැදෙනවා. MCQ 7ක් හැදෙනවා මෙන්න මේ දෙවෙනි පාඩමේ. හරි. ඊට පස්සේ තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම තියෙනවා පුතේ වෙළඳපළට රජයේ මැදිහත් වීම. අන්න පුතේ ඔයාගේ මෙන්න මේ ඉකොන් වල තුන්වෙනි පාඩමෙන් තමයි පුතේ අර උප කොටසේ පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ලියන ප්‍රශ්න තුන්වෙනි ලියන ප්‍රශ්නය දෙන්න පුතේ ඔයාගේ මෙන්න මේ තුන්වෙනි පාඩමේ. ඊට පස්සේ මේකෙන් පුතේ MCQ 3ක් හැදෙනවා. MCQ 3ක් හැදෙනවා. හරි. ඊට පස්සේ තියෙන පුතේ ඉකොන් වල හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම තියෙන පුතේ නිෂ්පාදන පිරිවැය වෙළඳපළ ව්‍යුහ. නිෂ්පාදන පිරිවැය කියලා පුතේ කොටසක් තියෙනවා. වෙළඳපළ ව්‍යුහ කියලා පුතේ කොටසක් තියෙනවා. මෙන්න මේකෙන් පුතේ තමයි වාගේ ලියන පේපරේ පුතේ ආව කොටසේ හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. මේ පාඩමෙන් පුතේ වාගේ MCQ 4ක් හැදෙනවා. MCQ 4ක් වගේ හැදෙනවා. ඊට පස්සේ තියෙනවා පුතේ ඔයාගේ පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩම. පස්වෙනි පාඩම තියෙන පුතේ ජාතික ගිණුම්කරණය, හයවෙනි පාඩම තියෙන පුතේ සාර්වත්‍රික සමතුලිතය. මෙන්න මේ පුතේ පස්වෙනි පාඩමේ පුතේ MCQ 4ක් හැදෙනවා, හයවෙනි පාඩමේ MCQ 3ක් හැදෙනවා. දැන් බලමු අවසානයේ දෙන්නේ නැහැ. අවසානයේ පුතේ පේන්නේ නැහැ. කොතනද පේන්නේ නැත්තේ? ඒක පේනවා. අවසානයේ පේන්නේ නැත්තේ. හරි. ඊට පස්සේ පුතේ හයවෙනි පාඩමේ MCQ 3ක් පේනවා මම. නෑ සෝරි මට අර ෆෝන් එකකින් පුතේ පේනවා වෙනයි අර මේ ලැප් එකකින් පේනවා වෙනයි. සෝරි ඒ නිසා ඒකයි මට පැටළුනේ. මේ නැත්නම් යට පේනවා. ඊට වඩා බෝඩ් එකේ යට පේනවා. හරි. මේ හයවෙනි පාඩමෙන් තමයි පුතේ ඔයාගේ MCQ 3ක් හැදෙනවා. MCQ 3ක් හැදෙනවා. මම කිව්වා පුතේ මතකද දෙක් කොටසේ ආව කොටසේ ලියන ප්‍රශ්න 5ක් වෙනවා කිව්වා. දැන් පුතේ පළවෙනි පාඩම් හතරෙන්ම ප්‍රශ්න 4ක් ඉවරයි. තව පාඩම් දෙකක් ඉතුරුයි. තව එක ප්‍රශ්නයක් හදන්න පුළුවන්. අන්න පුතේ නම් මතක තියාගන්න. මෙන්න මේ පාඩම් දෙකම පුතේ එකතු වෙලා තමයි ඔයාගේ ලියන පේපරේ පළවෙනි කොටස ලියන පේපරේ ආව කොටස පුතේ පස්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. හරිද? හරි. එහෙනම් බලන්න MCQ 25 එනවද බලන්න. 3යි 4යි 7යි 7 4යි 11යි 11යි 3යි 14යි 14යි 7යි 14යි 18යි 21යි 21යි 4යි 25. එහෙනම් පුතේ අවුලක් නැහැ 12 වසරෙන් MCQ 25 කියනවා. ඉක්මනට මේ ටික පුතේ ලියලා ඉක්මනට ලියලා මේ වග්ගුව ෆීල් කරගන්න 12 වසර කියන වගුව. හරිනේ. මම හිතනවා පුතේ ලියලා ඉවරයි ඉති කියලා හිතනවා. ලියලා ඉවර නැත්නම් පුතේ YouTube එකට දාන වීඩියෝ එක පස්සේ ඉක්මන බලලා ලියන්න. හරිද? මොකද පුතේ අපි දැන්වත් පරක් කරලා තියෙන්නේ. කියන්නේ ළමයි ගොඩක් පුතේ අර ඉන්නවා නම් කියලා අපිට වෙලාව දෙන්න පුළුවන්. අර සිග්නල් ප්‍රශ්නක් තියෙන පුතේ නිසා අපි මේක ඉක්මනට කරන් යනවා. YouTube වල වීඩියෝස් දානවානේ. ඊට පස්සේ බලන්න පාඩු සමේ සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ මම හිතනවා 12 වසරෙන් පුතේ ඔයාලගේ ප්‍රශ්න හැදෙන විදිය MCQ ටික කොහොමද හැදෙන්නේ? රචනා ප්‍රශ්න කොහොමද හැදෙන්නේ කියලා පුතේ මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. හරි.
ඊට පස්සේ තියෙනවා පුතේ 13 වසර. ඊට පස්සේ තියෙනවා 13 වසර තියෙනවා. අන්න පුතේ 13 වසරේ තියෙනවා පුතේ ඔයාගේ 7 වෙනි පාඩම. 7 වෙනි පාඩමේ පුතේ අපි කතා කරනවා මුදල්, මිල මට්ටම්, උද්ධමනය, බැංකු වගේ දේවල් පුතේ තියෙනවා. හරිද? එතනින් අපි ලස්සන පාඩමක් කතා කරනවා. මුදල් මැදීම, මුදල් නැසීම කියලා පුතේ වැදගත් මාතෘකා ටිකක් කතා කරනවා. අපි බලමු මේක 13 වසරේ පළවෙනි පාඩමේ තමයි තියෙන්නේ. අන්න පුතේ ඔයාගේ 13 වසරේ පුතේ පළවෙනි පාඩමයි ඉක්කොන්වල 7 වෙනි පාඩම. ඉක්කොන්වල පුතේ 7 වෙනි පාඩම ඉක්කොන්වල පුතේ 13 වසරෙන් තමයි මම තියාගන්න. ආ උපකොටස හැදෙන්නේ. හරිද? 13 වසරෙන් තමයි පුතේ හැදෙන්නේ ආ උපකොටස. ආ උපකොටස පුතේ ලියන ප්‍රශ්නවල පුතේ පළවෙනි ලියන ප්‍රශ්නය කියන්නේ 6 වෙනි පුතේ ලියන ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ ඉක්කොන්වල 7 වෙනි පාඩමේ. මේකෙන් පුතේ MCQ 5ක් හැදෙනවා. MCQ 5ක් හැදෙනවා. හරි. ඊට පස්සේ ඉක්කොන්වල 8 වෙනි පාඩම තියෙනවා පුතේ. 8 වෙනි පාඩම තියෙන්නේ රාජ්‍ය මූල්‍ය. හරිද? මේකේ බාහිරතා ගැන කතා කරනවා. පොඩි විස්තරයක් තියෙනවා. ලස්සන මාතෘකාවක් අපි කතා කරනවා. 8 වෙනි පාඩම. මෙන්න මේ පුතේ 8 වෙනි පාඩමෙන් තමයි පුතේ ඔයාගේ ඉක්කොන්වල 7 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. මේකෙන් පුතේ MCQ 5ක් හැදෙනවා. MCQ 5ක් හැදෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා ඔයාගේ 9 වෙනි පාඩම පුතේ අන්තර්ජාතික වෙළඳාම. හරිද? අන්තර්ජාතික වෙළඳාම. මේකෙන් MCQ 3ක් හැදෙනවා. ඊට පස්සේ ඔයාගේ තියෙනවා 10 වෙනි පාඩම. 10 වෙනි පාඩමෙන් පුතේ MCQ 4ක් හැදෙනවා. අන්න පුතේ මෙන්න මේ පුතේ 9 සහ 10 පාඩම් දෙකම පුතේ එකතු වෙලා තමයි ඔයාගේ ඉක්කොන්වල 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. මම ගොඩ ප්‍රශ්න 10ක් තියෙනවා කියලා පුතේ. මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ මෙන්න මේ 9 සහ 10 පාඩම් දෙකම එකතු වෙලා. ඊට පස්සේ 11 වෙනි පාඩම තියෙනවා පුතේ සංවර්ධනය, දරිද්‍රතාවය, ජනගහනය වගේ පුතේ මාතෘකාව මේකදී කතා කරනවා. මේකේ පුතේ ඔයාගේ ඉක්කොන්වල 9 වෙනි පුතේ ප්‍රශ්නේ කතා කරනවා. ඉක්කොන්වල ලියන පේපරේ 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ මේකෙන් පුතේ MCQ 6ක් වගේ හැදෙනවා. MCQ 6ක් වගේ හැදෙනවා. ඊට පස්සේ 12 වෙනි පාඩම තියෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය ප්‍රතිපත්ති වගේ මාතෘකා තියෙනවා. මේකෙන් පුතේ ඔයාගේ ඉක්කොන්වල 10 වෙනි ප්‍රශ්නේ පුතේ ලියන ප්‍රශ්නය දෙන්නේ ඔයාගේ මෙන්න මේ අවසාන පාඩමේ කියන්නේ 13 වෙනි පාඩම. ඔව් 12 වෙනි පාඩමේ. හරිද? හරි. ඊට පස්සේ මේකෙන් පුතේ MCQ දෙකක් හැදෙනවා. බලන්න MCQ ටික හරියට එනවා කියලා බලන්න. 5යි 10යි 13යි 17යි 23යි 25යි. අන්න පුතා නමද තියාගන්න. මම කිව්වා ඔයාගෙන් MCQ 50ක් එනවා ලියන පේපරේ ආ උපකොටස තියෙනවා ආ උපකොටස තියෙනවා. මෙන්න පුතේ ලියන පේපරේ MCQ 50 පුතේ හැදෙන්නේ 12 වසරේ MCQ 25ක් එනවා 13 වසරේ MCQ 25ක් එනවා. හරිද? හරි. ඊට පස්සේ පුතේ ලියන පේපරේ පුතේ මම කිව්වා ආ උපකොටස පුතේ හැදෙන්නේ 12 වසරේ පාඩම් 6යි. මේ 6න් පුතේ ප්‍රශ්නේ හැදෙන විදිය මම දැන් චුට්ටකට කලින් කතා කරා. ඊට පස්සේ පුතේ 13 වසරේ පුතේ පාඩම් 6න් තමයි ඔයාගේ ලියන පේපරේ පුතේ ආ උපකොටස හැදෙන්නේ. ඒකේ පුතේ ප්‍රශ්න හැදෙන විදිය මම මේ දීලා තියෙනවා. එහෙනම් පුතේ මම තියාගන්න ඔයාලා 12 වසරෙන් පුතේ කැමති නම් ප්‍රශ්න 3ක් තෝරන් 13 වසරෙන් ප්‍රශ්න දෙකක් තෝරන් දෙක කොටස් කරන්න පුළුවන්. නැත්නම් ලියන 12 වසරෙන් පුතේ ප්‍රශ්න දෙකක් තෝරන් 13 වසරෙන් ප්‍රශ්න 3ක් කරන් ලියන පේපරේ කරලා දෙන්න පුළුවන්. එහෙනම් මම හිතනවා පුතේ ඔයා මුහුණ දෙන්න යන පුතේ පේපරේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා පුතාට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙහෙමයි. එහෙනම් අපි යනවා දැන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. හරි. උලස් පේන්නේ නේ. දැන් ඕලන්නේ. හරි. ඔන්න පුතේ නම් අපි පටන් ගන්න යන ආර්ථික විද්‍යාව. අපි මේක දැන් සිකුරාදා පන්ති කරානේ. සිකුරාදා පන්ති මම කිව්වා පුතේ අපි මුලින්ම ඉගෙන අපි චුට්ටක් හරි මෙන්න මේ විද්‍යාව කියන වචනේ දන්නවා කියලා මම කිව්වා. විද්‍යාව චුට්ටක් කර ගන්න හැබැයි අපි අලුතින් පුතේ ආර්ථික කියන්නේ මොකක්ද කියලා පුතේ ඉගෙන ගන්න ඕනේ කියලා මම කිව්වා. ඊට පස්සේ
අපි සිකුරාදා පුතේ දවසම අරගෙන කතා කරේ මොකද්ද මේ ආර්ථිකය කියන කියලා පුතේ අපි කතා කරේ. ඒතර මම කිව්වා රටවල පුතේ ආර්ථික කියලා කියන්න පුළුවන්. රටේ තියෙන කොටසට පුතේ අපිට ආර්ථිකය කියලා කියන්න පුළුවන් කියලා කිව්වා. එහම ඒක පුතේ දන්නේ නැත්නම් පුතේ ඉක්මනට කියලා පළවෙනි වීඩියෝ බලලා දෙන්න. පළවෙනි වීඩියෝ පුතේ අපි මෙන්න මේ ආර්ථිකය කියන පුතේ මොකක්ද කියලා අපි කතා කරලා තියෙන නිසා මම මෙතන නිකන් බොරුවට වෙලාව නාස්ති කරන්න යන්නේ. ඔයාලා පුතේ දැන් YouTube එකේ රෙකෝඩින් එක තියෙනවානේ. ෆිසිකල් ක්ලාස් වෙන පුතේ අපි සාමාන්‍ය දෙවෙනි දවසේ මේක කතා කරලා තමයි යන්නේ. හැබැයි මේක ඔන්ලයින් පන්තින පුතේ රෙකෝඩින් එක තියෙනවා. ඒ නිසා ඔයාලට මේක මොකක් හරි ගැටලුවක් තියෙනවා පුතේ ඉක්මනට ගිහලා YouTube එකට ගිහලා වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න පටන් ගන්න. හරි. අපි පුතේ නම් පළවෙනි දවසේ මොකක්ද ආර්ථිකයක් කියන පුතේ අපි කතා කරා. දැන් පුතේ අපි එහෙනම් මම ක විද්‍යාව කියනවා තියෙනවා චුට්ටක් කර දන්නවනේ. එහෙනම් පුතේ අපි දැන් මොකක්ද මේ ආර්ථික විද්‍යාව කියන්නේ කියලා පුතේ නිර්වචනය කරගමු. හරි. මම මේක කතාවක් කියනවා. මම කියනවා පුතේ මේ ලෝකේ හැමෝටම සීමිත සම්පත් තියෙනවා කියලා කියනවා. සීමිත සම්පත්. මේ ලෝකේ හැමෝටම පුතේ මම කියනවා සීමිත සම්පත් තියෙනවා කියලා කියනවා. මේ චුට්ට ඇතිල්ල යන්න. හරි. මට කියන්න පුතේ දැන් ඔයාට තියෙන සීමිත සම්පත් මොනවද? දැන් ඔයා A level කරන ළමයි. මං කියවනේ පුතේ මම කියනවා මේ ලෝකේ මම අර පරිණාමයෙන් කතා කරා මේ ලෝකෙ පුතේ අපි ආර්ථික පුතේ අංශ හතරකට බෙදුවා කුටුම්බ ව්‍යාපාර රජය සහ විදේශය. මම කියනවා පුතේ මෙන්න මේ හැමෝටම පුතේ සීමිත සම්පත් තියෙනවා. මොනවද ඔයාට තියෙන සීමිත සම්පත්? ඔයාගාව දැන් තියෙනවා. ඔයාගාව ලියන පොත් තියෙනවා. ඔයාට මේ පුතේ අසීමිතව තියෙනවද? ලියන පොත් පුතේ ඔයාට ඕන තරම් තියෙනවද? නැහැ සීමිතයි. චුට්ටයි තියෙන්නේ. අන්න පුතේ නම් සීමිත සම්පත් ඔයාට තියෙනවා. ලියන පොත්. ඊට පස්සේ ඇඳුම්. එකක් ඔන්න මම කියනවා පොත්. පොත් ඔයාට තියෙන සීමිත සම්පත. හරි. ඊට පස්සේ පොත්. ඊට පස්සේ තව මොනවද? මම කියනවා ඇඳුමුත් පුතේ ඔයාට තියෙන සීමිත සම්පත. ඇඳුම්. හරි. දැන් පුතේ ඔයාට ඕන තරම් ඇඳුම් තියෙනවද? පන්ති යන්න පුතේ ලෑස්ති වෙන එකක්දී ඔයාට පුතේ ඕන තරම් ඇඳුම් තියෙනවද? නෑ පුතේ සමහරට ඇඳුම් 10ක් ඇඳුම් 4 5යි තියෙන්නේ. ඇඳුම් උපරිම 10ක් 15ක් තියෙන්නේ. උපරිම ඕනනම් පුතේ අල්මාරියක් පිරෙන්න තියෙන්නේ. ඊට එහා පුතේ මම දන්නවා ඇඳුම් එහෙම ගොඩක් අයට නැහැ. අන්න පුතේ එහෙනම් ඇඳුම් කියන්නේ පුතේ අපිට සීමිත සම්පතක්. ඊට පස්සේ තව පෑන් පෑන් පුතේ ඔයාට ලියන පෑන් පුතේ ඕන තරම් තියෙනවද? පෑන් සමහර පුතේ පෑන් තියෙන්නේ පෑන් 10ක් 15ක් ඇති. ඊට වඩා පෑන් නැහැ. අන්න නෑ පුතේ මතක තියාගන්න. අපිට මම කියන පුතේ ඔයාට පුතේ මේ පොත් ඇඳුම් පෑන් වගේ පුතේ සීමිත සම්පත් තිබ්බනේ. ඒ වගේ පුතේ මම කියනවා අර එදා මම කිව්වා ආර්ථික අංශ හතරක් ඉන්නවා කිව්වා. කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශය. මෙන්න මේ පුතේ අංශ හතරට මම කියනවා සීමිත සම්පත් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනි තරම් මේ දේවල් නැහැ පුතේ. අපිට මේ දේවල් සීමිතයි. හරිද? හරි. ඊට පස්සේ පුතේ මම කිව්වෙම කියනවා. සීමිත සම්පත් තියෙනවා කියලා කිව්වා. මෙන්න මේ සීමිත සම්පත් වල පුතේ ලක්ෂණ දෙකක් තියෙනවා. සීමිත සම්පත් වල ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මෙන්න මේ සීමිත සම්පත් වල පුතේ විකල්ප ප්‍රයෝජන පවතිනවා. විකල්ප ප්‍රයෝජන. විකල්ප ප්‍රයෝජන. හරි. අපි උදාහරණයක් ගමුකෝ. ඔයාලා තියෙනවා පුතේ රුපියල් 2000ක් තියෙනවා. ඔයා ගාව පුතේ අපි උදාහරණයක් ගමු. රුපියල් 2000ක් තියෙනවා. මේ රුපියල් 2000 කියන පුතේ සීමිත සම්පතන්නේ. සීමිත සම්පත. හරි. ඔන්න පුතේ නම් ඔයා ගාව රුපියල් 2000ක සීමිත සම්පතක් තියෙනවා. හරි. මම කියනවා පුතේ මෙන්න මේ සීමිත සම්පත් වල පුතේ මොනවද මං කිව්වේ? ලක්ෂණ දෙකක් තියෙනවලු. එක ලක්ෂණ තමයි පුතා විකල්ප ප්‍රයෝජන පවතිනවා. මොකද්ද පුතේ විකල්ප ප්‍රයෝජන කියන්නේ? මෙන්න මේ සල්ලි වලින් පුතේ ඔයාට අපිට සම්පත් වලින් පුතේ කරන්න දේවල් පුතේ ගොඩක් තියෙනවා. හරිද? හරි. මේ හිතන්නකෝ. ඔයා ගාව පුතේ රුපියල් 2000ක පුතේ සීමිත සම්පතක් තියෙනවා. මෙන්න මේකෙන් පුතේ ඔයාට කරන්න පුළුවන් දේවල් මට හතරක් එපා. එච්චර ඕනේ නැහැ. මට පුතේ කරන්න පුළුවන් දේවල් තුනක් කියන්න. මට කරන්න පුළුවන් දේවල් තුනක් කියන්න. chat එකට පුළුවන් නේද? කරන්න පුළුවන් දේවල් තුනක් කිය. ලැජ්ජ වෙන්න එපා.
කරන්න පුළුවන් දේවල්. අපි ගමු මේ 2000 සර්ම තියාගන්න කියලා ඔන්න පන්ති ගස්තු ගෙවනවා නේ. ආයි දෙපාරක් හිතන්නේ අම රුපියල් 2000 දෙනවා සර් ඔයාම තියාගන්න කියලා රුපියල් 2000 ගිහලා පන්ති ගස්තු ගෙවනවා. අන්න එමය හොඳ ළමයි පුතේක වැඩ කරන්නේ එන්නේ එහෙම. ඔන්න එනවා පන්ති ගාස්තු ගෙවි. හරි. අපි හිතමු මෙන්න මේ පන්ති ගාස්තු ගෙවන්න පුතේ ඔයාට රුපියල් 2000ම වියදම් වෙනවා. හරි. ඊට පස්සේ තව පුතේ ඔයාට විකල්ප ප්‍රයෝජන මෙන්න මේ සම්පතේ කරන්න පුළුවන් වෙනත් දේවල්. ඔයාට පුතේ උනම් මේකෙන් සර්ට කොයිද පන්ති සල්ලි ගෙවන්නේ මම මේකෙන් ගන්නවා කියලා ඇඳුමක් මිලදී ගන්න පුළුවන්. අන්න පුතේ ෂර්ට් එකක් මිලදී ගැනීම. ෂර්ට් එකක් මිලදී ගැනීම. කීයද පුතේ රුපියල් 2000ක් දෙනවා. හරි 2000 කරන ෂර්ට් එක. හිතන්න අන්න පුතා ඔයාගාව වෙන සීමිත සම්පතක් තියෙනවා. මම කිව්වා මේ සීමිත සම්පත් වල පුතේ ලක්ෂණ දෙකක් තියෙනවා. එක තමයි පුතේ විකල්ප ප්‍රයෝජන පැවතීම. එහෙනම් විකල්ප ප්‍රයෝජන කියලා කියන පුතේ ඔයාලට කරන්න දේවල් ගොඩක් තියෙනවා. හරි. මෙහෙමනේ. හරි. ඒවනම් සීමිත සම්පත් වල ඔයාලට රුපියල් 2000ක් තියෙනවා. මේ 2000 පුතේ නම් ඔයාලට පන්ති ගාස්තු ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ෂර්ට් එකක් මිලදී ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් පුතේ ඔය පන්ති ගාස්තු කරලා වැඩකුන්නේ නැහැ. ඇඳුම් අරගෙන වැඩකුන්නේ නැහැ කියලා පුතේ මොකද යන්නේ? ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පුතේ චොකලට් එකක් අරන් දෙන්න පුළුවන්. එකක් හරි හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් අපි තුන් චොකලට් එක ගන්න චොකලට් ඕනේ බිරියානියක් කරන් දෙන්නකෝ. බිරියානියක් කරන් දෙන්නකෝ දැන් චොකලට් එක රුපියල් 2000ක් දීලා වල ලෝබයිනේ අරන් දෙන්නේ නැහනේ. අපි තුන් ගර්ල් ෆ්‍රෙන්ඩ් රුපියල් 2000ක බිරියානියක් කරන් දෙනවා. අන්න පුතේ ඔයා ගාව දැන් වෙනම් රුපියල් 2000ක මොකද තිබුණේ පුතේ සීමිත සම්පතක් තියෙනවා. අන්න පුතේ මේ සීමිත සම්පතෙන් පුතේ එක්ක ඔයාට පන්ති ගාස්තු ගෙවන්න පුළුවන්. පන්ති ගාස්තු ගෙවුවොත් පුතේ ඔයාට රුපියල් 2000ම වියදම් වෙනවා. එක්ක පුතේ මෙන්න මේ රුපියල් 2000 පාවිච්චි කරලා පුතේ ඔයාට ෂර්ට් එකක් මිලදී ගන්න පුළුවන්. ෂර්ට් එක මිලදී ගත්තා පුතේ ඔයාට රුපියල් 2000ක් වියදම් වෙනවා. එක්ක පුතේ මෙන්න මේ 2000න් පුතේ ඔයාට බිරියානියක් පුතේ මිලදී ගන්න පුළුවන්. බිරියානියක් ගත්ත පුතේ ඔයාට රුපියල් 2000ක් වියදම් වෙනවා. අන්න පුතේ එහෙනම් ඔයාට පුතේ කරන්න දේවල් තුනක් තියෙනවා. මේ තුනම එකපාර කරන්න පුළුවන්ද? තුනම එකපාර කරන්න බෑ. අන්න පුතා ඇයි හැම අවස්ථාවකම පුතේ වටිනාකම රුපියල් 2000යි. ඔයාට පුතේ විකල්ප තුනක් තියෙනවා. ඒ විකල්ප තුනේ පුතේ එක අවස්ථාවක අනිවාර්යෙන් තෝරගන්නම සිද්ධ වෙනවා. තුනම කරන්න බෑ. ඇයි පුතේ? සම්පත් ඔයාගාවේ සීමිතයි. අන්න පුතේ නම් ඔයාට මේ තියෙන්නේ විකල්ප එක. මේ තියෙන පුතේ විකල්ප එක. මේ තියෙන පුතේ විකල්ප දෙක. මේ තියෙන පුතේ වාට නම් තුන්වෙනි විකල්පේ. එහෙනම් මම හිතනවා ඔයාට මොකද්ද මේ සීමිත සම්පත් වල විකල්ප ප්‍රයෝජන කියන පුතේ එක තේරෙනවද කියලා මම හිතනවා. හරි. මම කිව්වා පුතා තව ලක්ෂණයක් තියෙනවා කියලා කිව්වා. ඒ තමයි පුතේ අනිත් ලක්ෂණය තමයි පුතේ මෙන්න මේ සම්පත් වල පුතේ එකක් තමයි විකල්ප ප්‍රයෝජන පවතිනවා තමයි පුතේ මේ වගේ හිඟකමක් පුතේ පවතිනවා. එහෙනම් දෙවි ලක්ෂණ තමයි පුතේ මම ලියනවා හිඟකමක් පැවතීම. දෙවි ලක්ෂණ පුතේ මම ලියනවා හිඟකමක් පුතේ පැවතීම. හිඟකමක් පවතිනවා. හිඟකමක් කියන පුතේ මේ මෙතන හරි. ලොකෝටි දන්නවා මම මේක උදාහරණයක් කියලා දෙනවා. හරි. හිඟකමක් පැවතීම. හරි. සාමාන්‍ය මම මෙහෙම කියනවා. හරි. මම පුතේ ළමයි උසයි කියනවා. මම හිතමු මම කියනවා චලනි පුතේ ප්‍රසාදිට වඩා උසයි කියලා කියනවා. හරි. චලනි ප්‍රසාදිට වඩා උසයි කියනවා. අන්න පුතේ මම චලනි පුතේ ප්‍රසාදිට වඩා උසයි කිව්වේ කාට සාපේක්ෂවද? අන්න පුතේ තව කෙනෙක්ට සාපේක්ෂව. මම කියනවා පුතේ නෙසිත් පුතේ කවිජට වඩා උසයි කියනවා. එහෙම නැත්නම් නෙසිත් කවිජට වඩා පුතේ සුදුයි කියනවා. අන්න පුතේ මම නෙසිත් පුතේ සුදුයි කියලා කිව්වේ කවිජට සාපේක්ෂවනේ. අන්න පුතා එහෙනම් මම පුතේ සීමිත සම්පත් පුතේ හිඟයි කියලා කියනවා. අන්න පුතා එහෙනම් මම මෙන්න මේ සම්පත් පුතේ හිඟයි කියලා කියන මොනවට සාපේක්ෂව පුතේ අසීමිත උවමනාවලට සාපේක්ෂව. අන්න පුතේ අසීමිත උවමනා නැත්තම් පුතේ අපිට සම්පත් හිඟයි කියලා කියන්න බෑ. හරි මේම දෙයක් තියෙනවා. හරි බලන්න අන්න පුතේ ඔයාට සීමිත සම්පතක් තිබුණා රුපියල් 2000ක. මේ සීමිත සම්පතේ පුතේ විකල්ප ප්‍රයෝජන තුනක් තියෙනවා. ඕන පුතේ ඔයාට කැමති නම් මෙන්න මේ අවස්ථා තුනෙන් ඒ කියන්නේ තුනම කරන්න බෑ. ඒ පුතේ සම්පත් සීමිතයි. ඇයි මේ හැම අවස්ථාවකම පුතේ රුපියල් 2000ක් ඔයාට වියදම් වෙනවා. අන්න පුතා එහෙනම් ඔයාට පුතේ සීමිත සම්පතේ පුතේ දැන් ලක්ෂණ දෙකම තියෙනවා. බලන්න
එකක් තමයි පුතේ මේ සීමිත සම්පතේ පුතේ විකල්ප ප්‍රයෝජන තියෙනවා. අන්න පුතා ඔයාට බලන්න ඔයාට පුතේ පන්ති ගාසුත් ගෙවලා ෂර්ට් එකකුත් අරගෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් පුතේ බිරියානියකුත් අරන් දෙන්න තිබ්බනම් මරු. හැබැයි පුතා ඔයාට මේ අවස්ථා තුනම පුතේ කරන්න බෑ. ඇයි පුතේ මේ තියෙන ඔයාගේ අසීමිත උවමන. මේ තියෙන පුතේ ඔයාගේ අසීමිත උවමනා. අන්න පුතේ ඔයාගේ අසීමිත පුතේ උවමනා ඔක්කොම තෘප්තිමත් කරගන්න බෑ. ඇයි පුතේ අසීමිත උවමනාවන්ට පුතේ සාපේක්ෂව සම්පත් මොනවද පුතේ හිඟයි. අන්න පුතේ නම් මම හිතනවා තේරුම් කියලා සම්පත් වල පුතේ ලක්ෂණ දෙකක් තියෙන එකක් තමයි විකල්ප ප්‍රයෝජන පැවතීම සහ සම්පත් වල හිඟකමක් පැවතීම. මම මුලින් ඉඳන් එකපාරක් මෙච්චරලා මොනවද කියලා පුතේ කියනවා හොඳ රහගෙන ඉන්න. හරි. මම කිව්වා පුතේ අපි පළවෙනි දවසේ මොකද්ද ආර්ථිකයක් කියලා පුතේ අපි කතා කරා. අද මේ කතා කරන්න යන්නේ මොකද්ද ආර්ථික විද්‍යාව පුතේ නිර්වචනය කරන්න යන්නේ. හරි. ආර්ථික විද්‍යාව පුතේ නිර්වචනය කරන ගමනේදී මම කිව්වා පළවෙනි දවසේ අපි කතා කරා ආර්ථිකයේ පුතේ කොටස් හතරක් ඉන්නවා. කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශ කියලා පුතේ අංශ හතරක් ඉන්නවා. මම කිව්වා පුතේ මෙන්න මේ අංශ හතරට පුතේ මම කිව්වා මොනවද තියෙන්නේ? සීමිත සම්පත් තියෙනවා. අන්න පුතේ මේ අංශ හතරටම පුතේ සීමිත සම්පත් තියෙනවා වගේ පුතේ මම කිව්වා ඔයා ගාව රුපියල් 2000ක් තියෙනවා කියලා උපකල්පනය කරන්න. ඇත්ත රුපියල් 2000 නැති වෙන්න පුළුවන්. තියෙන හැම එකෙම ඉස්කෝලේ ගිහුවම කාලේ ඉවර කරනවා. දැන් මේ දවස්වල ඉස්කෝලේ නැති නිසා කීයක්වත් ඉතුරුලා තියෙන්න පුළුවන්. ඒකත් ඉතුරු කරගන්න බෑ. දැන් පන්තිම තියෙනවානේ. පන්ති කරලා පස්සේ ඔය ඊයදන් වෙලා යනවා. හරි. මේ හිතන්නකෝ. ඔයා ගාව පුතේ කොහොම හරි අංගගත රුපියල් 2000 පර්ස් එකේ තියෙනවා. මෙන්න මේ පුතේ රුපියල් 2000න් එක්ක ඔයාලට පුතේ පන්ති ගාස්තු ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මේ රුපියල් 2000න් ඔයාලට ෂර්ට් එකක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මේ 2000න් ඔයාලට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බිරියානි එකක් අරන් දෙන්න පුළුවන්. අන්න පුතේ ඔයාට සීමිත සම්පතක් තියෙන පුතේ රුපියල් 2000ක. ඔයාලා පුතේ පන්ති ගාස්තු ගෙවුවොත් මේ 2000න් වියදම් වෙනවා. ෂර්ට් එක මිලදී ගත්ත පුතේ 2000න් මිලදී වියදම් වෙනවා. බිරියානියක් ගත්ත පුතේ රුපියල් 2000ම වියදම් වෙනවා. අන්න පුතේ ඔයාට අවස්ථා පුතේ තුනක් තියෙනවා. ඒ කියන්නේ පුතේ බලන්නකො පන්ති ගාස්තුත් ගෙවලා ෂර්ට් එකක් මිලදී අරගෙන බිරියානියකුත් පුතේ කන්න තිබ්බනම් ඔයාට හොඳයි. මේ ඔක්කොම පුතේ ඔයාගේ තියෙන අසීමිත උවමනා. ඒ කියන්නේ අපිට පුතේ මේ ඔක්කොම කරගන්න තිබ්බනම් මරු. හැබැයි පුතේ මේ තුනම කරගන්න බෑ. මේ තුනම කරගන්න උනම් පුතේ ඔයාට රුපියල් 6000ක් ඕනේ. හැබැයි පුතේ ඔයාට තියෙන මොකද්ද පුතේ රුපියල් 2000යි තියෙන්නේ. අන්න පුතේ නමද තියාගන්න සීමිත සම්පත් වල පුතේ ලක්ෂණ දෙකයි මොකද්ද? එකක් තමයි පුතේ විකල්ප ප්‍රයෝජන තියෙනවා. අනිත් එක තමයි පුතේ සම්පත් වල හිඟකමක් තියෙනවා. සම්පත් පුතේ හිඟකමක් තියෙන මත තියාගන්න මොනවට සාපේක්ෂව පුතේ අසීමිත උමනාව වලට සාපේක්ෂව. අර පුතේ බලන්න ඔයාට පුතේ හදිස්සියේදී අම්මා දෙන පුතේ රුපියල් 2000න් තියෙන්නේ පන්ති ගාස්තු ගෙවන්න කියලා පුතේ ආශාවක් විතරයි තියෙන්නේ. වෙන කිසිම පුතේ උමනාවක් නැහැ. අන්න පුතේ එහෙනම් විතර පුතේ හිඟකමක් තියෙන විදියක් නැත. හරිද? අන්න පුතේ නම් මත තියාගන්න. හිඟකමක් තියෙන පුතේ අපිට අසීමිත උමනා පවතින තාක්කල් විතරයි. එහෙනම් පුතේ මත තියාගන්න මේක පුතේ අමතක කරගන්න බෑ කවදාවත් පුතේ සම්පත් වල ලක්ෂණ දෙකයි. එකක් තමයි විකල්ප ප්‍රයෝජන පැවතීම සහ සම්පත් වල හිඟකමක් පැවතීම. සම්පත් පුතේ හිඟ කාට සාපේක්ෂවද? අසීමිත උමනා වලට සාපේක්ෂව. හරි. දැන් ඔන්න පුතේ හොඳ පොඩි වැඩක් තියෙනවා. ඔන්න පුතේ බලන්න. ඔයාට පුතේ රුපියල් 2000ක් තියෙනවා. ඔයාට පුතේ දැන් ඔන්න රුපියල් 2000න් පන්ති ගාස්තු ගෙවන්න පුළුවන්, ෂර්ට් එකක් මිලදී ගන්න පුළුවන්, ගර්ල්ෆ්‍රෙන්ඩ් පුතේ බිරියානියක් කරන් දෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකම පුතේ රුපියල් 2000ක් වටිනවා. සාක්කුවේ තියෙන රුපියල් 2000යි. අන්න පුතේ දැන් ඔයාට අවස්ථා පුතේ තුනක් තියෙනවා. හැබැයි අවස්ථා තුනම තෘප්තිමත් කරගන්න සම්පත් ප්‍රමාණවත් නැත. එහෙනම් පුතේ අවස්ථා තුන අතර මොකද්ද කරන්න ඕනි? මොකද්ද කරන්න ඕනි? අන්න පුතා තේරීමක් කරන්න ඕන. මේ හිතන්නකෝ ඔයා පුතේ ASB ෆැෂන් එකට යනවා. එහෙම නැත්නම් no limit හරි ඔය මොකක් හරි කමන්නේ cool plan හරි මොකක් හරි කමන්නේ හිතා ගන්න. හරි. අපි නිකන් ASB ගමු. හරිද? අන්න පුතේ ඔයා ASB එකට යනවා. ASB එකට පුතේ ගියාට පස්සේ ඔයාට පුතේ ලස්සන පුතේ ඇඳුම් 5ක් විතර හම්බ වෙනවා. මේ හැම ඇඳුමක් පුතේ ඔයා හිතන්නකෝ නිකන් දල වශයෙන් රුපියල් 2000යි. මෙතෙන් තියෙන පුතේ හැම ඇඳුමක්ම 2000යි. අන්න පුතේ ඔයා දවසම ASB එකේ පුතේ ඇවිදලා ඔයා ලස්සන ඇඳුම් 5ක් හොයා ගන්නවා. අන්න පුතේ අතේ තියෙන රුපියල් 2000යි.
දැන් පුතේ ඔයාට ආස ෂර්ට් පහක් තියෙනවා. හැබැයි පුතේ අතේ 2000 වෙන තියෙන්නේ. ඔයාට මොකද්ද කරන්න වෙන්නේ? මෙන්න මේ අසීමිත වනාතර පුතේ තේරීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න පුතේ අර ෂර්ට් පහෙන් පුතේ ඔයා ආසම එක විතරක් පුතේ මෙන්න දීගෙන අනිත් ඒවා ටික පුතේ තියලා ඉන්නවා. ඇයි පුතේ? අපි ගාව පුතේ සම්පත් අසීමිතව නැහැ. සම්පත් තියෙන්නේ සීමිතව. අන්න පුතේ එහෙනම් සීමිත සම්පත් වල පුතා ලක්ෂණ දෙකයි විකල්ප ප්‍රයෝජන සහ හිංකමක් පවතිනවා. හිංකමක් පවතින පුතේ මොකට සාපේක්ෂවද? අසීමිත උවමනා වලට සාපේක්ෂව. අන්න පුතා එහෙනම් අසීමිත උවමනාවන් පුතේ තියෙනවා නම් අපිට සම්පත් සීමිතයි නම් පුතේ ඊළඟ පුතේ අපිට කරන්න සිද්ධ වෙනවා මොකද්ද පුතේ? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. ඊළඟ අපිට තේරීමක් කරන්න සිද්ධ වෙනවා. ඊළඟ අපිට තේරීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න පුතේ දැන් මෙහෙමනේ. දැන් ඔයාට නම් පුතේ තෝරන්න තියෙන්නේ පන්ති ගාස්තු ගෙවනවද ෂර්ට් එකක් මිලදී ගන්නවද ගර්ල්ෆ්‍රෙන්ඩ් බිරියානියක් කරන් දෙනවා. ඊට පස්සේ ඒස් බියර් ගියාට පස්සේ මොන ගවුම අරගෙන මොන ගවුම තීරෙනවද? ඔයාගේ පුතේ සරල ටික ගන්න තියෙන්නේ. හැබැයි පුතේ රටකට පුතේ කරන්න තියෙන තේරීම් මාර්ග අපි ලොකුට කතා කරන පස්සේ කුමක් කොප්පන කෙසේ කාසදා කියලා පුතේ වෙනම සිද්ධියක් තියෙනවා. මෙතන හිතාගන්න පුතේ මෙතන පුතේ අපිට කරන්න වෙන තේරීම් තුනක් තියෙනවා. එකක් තමයි පුතේ නිෂ්පාදනය පරිභෝජනය නිෂ්පාදනය පරිභෝජනය හුවමාරු. හරි. එහෙනම් පුතේ මම ආයෙත් එකපාරක් කියනවා මම කිව්වා මේ ලෝකේ හැමෝටම පුතේ සීමිත සම්පත් තියෙනවා. හරි. අපිටත් තියෙනවා ඔයාලටත් තියෙනවා පෑන් තියෙනවා පොත් තියෙනවා ගවුම් තියෙනවා ෂර්ට් තියෙනවා කලිසම් තියෙනවා අනම්මනම් පුතේ පොත් බෑග් තියෙනවා සීමිත සම්පත් තියෙනවා. මෙන්න මේ පුතේ සීමිත සම්පත් වල ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි විකල්ප ප්‍රයෝජන පැවතීම සහ සම්පත් වල හිඟකමක් පැවතීම. මෙන්න මේ පුතේ සම්පත් වල විකල්ප ප්‍රයෝජන සහ පුතේ හිඟකමක් තියෙන නිසා පුතේ අපිට මොකද්ද කරන්න වෙන්නේ පුතා? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ හිඟකමක් ඇති වෙන පුතේ අසීමිත වුණා නිසා මෙන්න මේ පුතේ අසීමිත වුණා අතර පුතේ අපිට තේරීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න පුතා දැන් තේරීමක් කරන්න පුතේ සිද්ධ වෙන ප්‍රධාන ශේෂ්ඨ තුනක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදනය පරිභෝජනය හා පුතේ හුවමාරුව. අන්න පුතා අපි ආර්ථික විද්‍යාව කියලා කියන පුතේ මෙන්න මේ ක්ෂේත්‍රවල පුතේ මේ හැසිරීම අධ්‍යයනය කිරීම. හරි. එහෙනම් මාත් එක්ක පුතේ කටුරු ගුරු කරගන්න පොඩ්ඩක් කියමු ආර්ථික විද්‍යාව නිර්වචනය. ආර්ථික විද්‍යාව යනු විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමයි. හරිද? ඔන්න එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. එහෙනම් පුතේ මාත් එක්ක යන හුරු කරගන්න විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. එහෙනම් මාත් එක්ක නිර්වචනය කියන්නේ විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව. මාත් එක්ක විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ඨවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. හරි.
හරිනේ. හරි. මම හිතනවා තේරෙනවා කියලා. ඉක්මනට පුතේ නිර්වචනය පුළුවන් නම් තනියෙන් ලියන්න. බැරි නම් බෝඩ් එක බලන් ලියන්න. හරිනේ. ලියන්න අමාරු නම් පුතේ දැන් මං කියද්දි ලියා ගන්න. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් ලියන්න බැරි වෙච්ච ළමයි කියනවා මේක ලියා ගන්න. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත වමනා ඉටු කර ගැනීමට යන්නේ විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත වමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු යන ශේෂ්ත්‍රවල මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාවයි. 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 හරි. ඊට පස්සේ පුතේ රූලක් ඇරලා නැතහොත් කියලා ලියන්න. රූලක් ඇරලා නැතහොත් කියලා කමාවක් දාලා යට රූලේ. රූලක් ඇරලා නිර්වචන ලියලා රූලක් ඇරලා නැතහොත් කියලා පුතේ කමාවක් දාලා යට රූලේ. එහෙම ලියන්න. විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා 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 අසීමිත මිනිස් උවමනා අතර 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 සම්බන්ධතාව අධ්‍යයනය කිරීම විකල්ප භාවිත සහිත හිඟ සම්පත්තා අසීමිත මිනිස් උවමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි. සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි. ඒ කිව්වොත් පුතේ නිර්වචනයේට රතු පෑනෙන් ඊගලක් දාලා ලියා ගන්න TG කියලා. TG. ඒ කියන්නේ පුතේ ගුරු අත් පොතේ ටීචර්ස් ගයිඩ් එකේ පුතේ තියෙන නිර්වචන තමයි ඕක. අර අපි දුන්නේ පුතේ ලස්සන නිර්වචනය. තේරෙනවනේ? කැමති ළමයිට පුතේ ඒක පාඩම් කරත් එකයි මේක පාඩම් කරත් එකයි. ලකුණු පුතේ සමාන හම්බ වෙනවා. ටීචර්ස් ගයිඩ් එකේ නිර්වචන පුතේ පාඩම් කරත් කමන්නේ. අපි දුන්නේ පාඩම් කරත් කමන්නේ. හරිද? ඒ නිසා පුතේ අර දෙවෙනි නිර්වචනය තමයි පුතේ ටීචර්ස් ගයිඩ් එකේ ගුරුවත් පොතේ ඒක ලියා ගන්න. කැමතියි පුතේ පාඩම් කරලා තියා ගන්න පුළුවන්. හරි. එහෙනම් මකන්න කලින් පුතේ එකපාරක් කියන හොදලා ගන්න. පුතේ විකල්ප හරි. මම කිව්වා මුල ඉඳන් කියන්න. මම කිව්ව පුතේ මේ ලෝකේ හැම මිනිස්සෙටම සීමිත සම්පත් තියෙනවා. මෙන්න මේ පුතේ සීමිත සම්පත් වල ලක්ෂණ දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි විකල්ප ප්‍රයෝජන සහ පුතේ
හිඟකමක් පැවතී. හරි. අන්න පුතා මෙන්න මේ සම්පත් වල විකල්ප ප්‍රයෝජන සහ පුතේ හිඟකමක් තියෙන නිසා පුතේ අපිට අසීමිත උවමනා අතර පුතා මොකද්ද කරන්න වෙන්නේ? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. තේරීමක් කරන්න පුතේ සිද්ධ වෙන ශේෂ්ත්‍ර තුනයි නිෂ්පාදනය, හුවමාරුව සහ පරිභෝජනය. නිෂ්පාදනය, පරිභෝජනය සහ හුවමාරුව. මෙන්න මේ පුතේ ශේෂ්ත්‍ර තුනේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? අන්න පුතේ නිෂ්පාදනය කරද්දී මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? අන්න පුතා අර සීමිත සම්පත් ටිකනේ තියෙන්නේ. මෙන්න මේ සම්පත් ටිකෙන් පුතේ මිනිස්සු පුතේ කොහොමද නිෂ්පාදනය කරන්නේ? ඊට පස්සේ පරිභෝජනය කරන්නේ කොහොමද? මිනිස්සු පුතේ හුවමාරු කරගන්නේ කොහොමද? අන්න පුතා මෙන්න මේ පුතේ ශ්‍රේෂ්ඨ තුන අපි මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? මේක අධ්‍යයනය කරන එක පුතේ අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා කියනවා. මම හිතනවා තේරෙනවා ඇති කියලා කියනවා. හරි. දැන් යට පුතේ පොඩි කොටුවක් තියෙනවානේ. යට කොටුවේ. හරි. යට කොටුවේ පුතේ දැන් මේ උදාහරණය මතන්න. අපි ලස්සන උදාහරණ ලියා ගමු. මේ උදාහරණ මම දැන් මතන්න. හරි. මේකට පුතේ ඔයාලා අංක දාගන්න 1 2 ඔය මෙමය පුතේ මම සාමාන්‍ය උගන්වන chart ලියා ගන්න දෙනවා. හරිද? මේ පුතේ chart ලියා ගන්න දෙද්දි පුතේ ඔයාලා මේ chart මතක තියාගන්න try කරන්න එපා. හරිද? මේ chart එක පුතේ මතක බලන්න ඕන නම් අර උගන්වුවේ කොහොමද කියලා පුතේ මතක් කරගන්න ඕන නම් මේ chart එක ලියා ගන්න දෙනවා. හරිද? ඒ නිසා මේ chart කටපාඩම් කරගන්න තියාගන්න එපා. නිර්වචන ටික පුතේ කටපාඩම් කරගත්තා නම් ඇති. හරි. අපි උදාහරණ ලියා ගමු පුතේ ලස්සන එකක්. අරගෙන ලියා ගන්න සෙට් වෙන්නේ නැහැනේ. ඔයා ගර්ල්ෆ්‍රෙන්ඩ් බිරියානි අරන් දෙනේම අපි පොතේ ලියා ගන්න බෑනේ. ඒ නිසා අපි ලස්සන නිර්වචන ලියා ගමු. රාජ්‍යයේ සතුව රුපියල් බිලියන එකක් ඇත. රාජ්‍යය සතුව රුපියල් බිලියන එකක් ඇත. අනුර. දැන් අපිට නම් පුතේ බිලියනක් කියන්නේ මහ මෙරක්නේ. හැබැයි පුතේ රාජ්‍යයේ මේ බිලියනයක් කියලා කියන්නේ කැලණිකගේ පොල් එල්ලලා ගියා වගේ තමයි. තේරුණානේ? ඒ කියන්නේ සීමිත සම්පතක්. අන්න පුතේ එහෙනම් රාජ්‍යයේ පුතේ මොකද්ද තියෙන්නේ? සීමිත සම්පතක් පවතිනවා. මේ තියෙන රාජ්‍යයේ තියෙන සීමිත සම්පත. අන්න පුතේ රාජ්‍යයේ වෙන්නේ මේ සීමිත සම්පතෙන් පුතේ කරන්න දේවල් පුතේ දහස් ගාණක් තියෙනවා. හරි. අර කාලෙකට කැම්පස් වල ළමයිව රැකියා නැති කට්ටිය අපිට රස්සාදී යෝධියෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ කාලෙකට පුතේ කට්ටිය මොනවද අපිට කිරිපිට නෑ කියලා කෑ ගහනවා. අපිට ගෑස් නෑ කියලා පුතේ කෑ ගහනවා. අපිට පෙට්‍රල් නෑ කියලා පුතේ කෑ ගහනවා. අන්න පුතා රාජ්‍යයේ මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න ඕනි. රුපියල් බිලියනයි තියෙන්නේ. අන්න නම් පුතේ රාජ්‍යයේ පුතේ කරන්න දේවල් පුතේ ගොඩක් තියෙනවා. එකක් තමයි මෝටර රථ නිෂ්පාදනය කිරීම. මෝටර රථ නිෂ්පාදනය කිරීම. හරි. ඊට පස්සේ රාජ්‍යයේ රෝහල් සඳහා ආහාර මිලදී ගැනීම. ඊට පස්සේ අපි මෙහෙම හිතමු. අපි තුනක් ගමු පුතේ. රාජ්‍ය සතු පුතේ සීමිත සම්පතක් තියෙන මොකද්ද? රුපියල් බිලියනයක් තියෙනවා. මෙන්න මේ පුතේ බිලියනෙන් රාජ්‍යයේ පුතේ කරන්න දේවල් තුනක් තියෙනවා. මෝටර රථ නිෂ්පාදනය කරනවද? රාජ්‍යයේ පුතේ රෝහල් සදා ආහාර මිලදී ගන්නවද? බොරතෙල් මිලදී ගන්නවද? අන්න පුතේ නම් රාජ්‍යයේ පුතේ හිතන්න මෝටර රථ පුතේ නිෂ්පාදනය කරත් මේ බිලියන වියදම් වෙනවා. ඊට පස්සේ පුතේ රාජ්‍යයේ පුතේ රෝහල් වලට ආහාර මිලදී ගත්තා පුතේ මේ බිලියනෙම වැය වෙනවා. ඊට පස්සේ පුතේ රාජ්‍යයේ පුතේ බොරතෙල් මිලදී ගත්තා පුතේ මේ රුපියල් බිලියනෙම වැය වෙනවා. අන්න පුතා එහෙනම් රාජ්‍යයේ පුතේ සීමිත සම්පතක් තියෙන රුපියල් බිලියනයි. මෙන්න මේ පුතේ සීමිත සම්පතේ රාජ්‍යයේ පුතේ විකල්ප ප්‍රයෝජන මීට වැඩිය තියෙනවා. හිතන්න තුනයි තියෙන්නේ කියලා. විකල්ප ප්‍රයෝජන පුතේ එහෙනම් තුනක් තියෙනවා. අන්න පුතේ මෙන්න මේ විකල්ප ප්‍රයෝජන තුනක් තියෙනවා. රජයේ පුතේ කැමති මේ තුන පුතේ ඉෂ්ට කරගන්න තිබ්බනම් රජය කැමති. අන්න පුතේ එහෙනම් රජයට අසීමිත උවමනා තියෙනවා. අසීමිත උවමනා තියෙනවා. අන්න පුතේ එහෙනම්
රජයේ පුතේ සීමිත සම්පත් තියෙනවා. මෙන්න මේ සීමිත සම්පත් වල පුතේ විකල්ප ප්‍රයෝජන තියෙනවා. අන්න පුතා නම් සම්පත් වල විකල්ප ප්‍රයෝජන සහ පුතේ හිඟකමක් තියෙන නිසා පුතේ මෙන්න මේ අසීමිත වුණා අතර පුතේ රජයේ පුතේ තේරීමක් කරන්න සිද්ධ වෙනවා. මම මොඩරත් නිෂ්පාදනය කරනවද? රෝහල් වලට ආහාර මිලදී ගන්නවද? එහෙම නැත්නම් බොර තෙල් මිලදී ගන්නවද? අන්න පුතේ එක දෙයක් පුතේ තෝරගන්න සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා තේරීමක් කරනවා. අන්න පුතේ තේරීම් කරන පුතේ ශේෂ තුනයි නිෂ්පාදනය කරනවද? පරිභෝජනය කරනවද? හුවමාරු කරගන්නවද? අන්න පුතා එහෙනම් මෙන්න මේ නිෂ්පාදනයේ පරිභෝජන සහ හුවමාරු වෙන පුතේ ශේෂවල මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? මෙන්න මේක පුතේ අධ්‍යයනය කරන එකට පුතේ අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා කියනවා. එහෙනම් මේක පුතේ ඉතරක් ගාලා ලියන්න. ආර්ථික විද්‍යාව හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීම පුතේ ආර්ථික විද්‍යාව. හරිද? හරි. හරි. යට කොටුවක් තියෙනවනේ. යට කොටුවේ පුතේ මෙන්න මේක අරගන්න. විනාඩියක් ඉන්න. හරි මේ පුතේ. අර ලොකු කොටුවක් තියෙනවනේ. මම මේ සම්පූර්ණ ටික පුතේ ලොකු කොටුවක් දැම්මේ මේ ඔක්කොම පුතේ මේ කොටුවේ තියෙනවා. ඊට පස්සේ මේ ඉදිරි පුතේ කඩේරි දාලා මේ ටික පුතේ ලියා ගන්න ඉක්මනට පොඩි විනාඩි 5ක් දෙනවා. හරියටම පුතේ විනාඩි 5ක් දෙන ඉක්මනට ලියා ගන්න. බැරි වෙන ළමයිට පුතේ YouTube එකෙන් බලලා තමයි ලියා ගන්න සිද්ධ වෙන්නේ. අකුරු ඉක්මන් කරලා පුතේ ලියා ගන්න විනාඩි 5ක් දෙනවා. ඉක්මන ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න. අත ඉක්මන් කරලා පුතේ ලියා ගන්න. විනාඩි 5යි දෙන්නේ.
විනාඩි 5ක් යනකම් පුතේ ඔයගොල්ලෝ මට කියන්න chat එක message එකක් දාන්න. අපි උත් ඊළඟ කොටසට යමු. මම අද රෑ වෙද්දී පුතේ YouTube වල වීඩියෝ දාලා link එක මේ WhatsApp එකට දාන්නම්. මේ ඉතුරු පුතේ ලියාගන්න බැරිුණා නම් ඉක්මනට YouTube එකෙන් මම ලියාගන්න. මොකද මේ සමහර ළමයිට පුතේ අර ප්‍රශ්න තියෙනවානේ. ලැග් වෙන ප්‍රශ්න තියෙන නිසා මේ YouTube එකේ පුතේ කොමන්ට් වීඩියෝ දානවානේ. නිසා පුතේ අත්බව තියෙනවා. ලියා ගන්න පුළුවන්. වෙලාව ඕන තරම් පුතේ වෙලාව ගන්න. ලස්සන්ට සීගිරි ගැටෙන් හරි කමෙන්ට් දාලා ලස්සන ලියා ගන්න. හරිද? අද රාඩම් පුතේ වීඩියෝ අප්ලෝඩ් කරනවා. ලින්ක් එක දාන්න group එකට. හරි. ඒ නිසා හරි. ඔන්න එනම් පුතේ මතක තියාගන්න ආර්ථිකයක් කියලා කියන්නේ පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්‍යාව කියලා කියන්නේ පුතේ විකාශ ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් පුතේ අසීමිත උමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනයේ පරිභෝජනයේ හුවමාරු යන ශේෂ්ඨවල පුතේ මිනිස්සු කොහොමද ඇසිරෙන්නේ? මිනිස් ඇසිරීම අධ්‍යයනය කරන එකට පුතේ අපි කියනවා ආර්ථික විද්‍යාව කියලා කියනවා. හරි. ඊට පස්සේ එහා පැත්තට යන්න. එහා පැත්තේ තියෙන පුතේ මිනිසාගේ ආර්ථික හැසිරීම කියන්නේ මොකක්ද කියලා අහන්න. ඔයාගේ පුතේ ආර්ථික විද්‍යාව නිර්වචනය අහන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ඔයාගේ මොකද්ද මිනිසාගේ ආර්ථික හැසිරීම කියලා අහන්න පුළුවන්. හරි. දැන් පුතේ අපි බලන්න විකල්ප ප්‍රයෝජන වලින් විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී නිෂ්පාදනය පරිභෝජනය හුවමාරුව යන ශ්‍රේෂ්ඨවල පුතේ මිනිස් හැසිරීම අධ්‍යයනය කරන එක තමයි පුතේ ආර්ථික විද්‍යාව. අන්න එන පුතා මෙන්න මේ පුතේ ශ්‍රේෂ්ඨ තුනේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? මේකට අපි කියනවා පුතේ මිනිසාගේ ආර්ථික හැසිරීම කියනවා. එහෙනම් මෙන්න මේ පුතේ ශ්‍රේෂ්ඨ තුනේ බලන්න. මෙන්න මේ පුතේ ශ්‍රේෂ්ඨ තුනේ මිනිස්සු හැසිරෙන ආකාරය. හරිද? දැන් පුතේ මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීමන පුතේ ආර්ථික විද්‍යාව. මෙන්න මේ පුතේ ශ්‍රේෂ්ඨ තුනේ මිනිසා හැසිරෙන ආකාරය. මිනිසා හැසිරෙන ආකාරය මොකද්ද පුතේ? මිනිසාගේ
මිනිසාගේ ආර්ථික හැසිරීමයි. හරි. හරි. මම හිතන්නේ පුතේ තේරුණා කියලා හිතනවා. එකපාර කියලා දෙන්න පුතේ. විකල්ප ප්‍රයෝජන සහිත පුතේ සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී පුතේ නිෂ්පාදනයේ හුවමාරු නිෂ්පාදනයේ පරිභෝජනය හා හුවමාරු යන මෙන්න මේ පුතේ ශේෂ තුනේ මිනිස් හැසිරීම අධ්‍යයනය කිරීම. මිනිස්සු පුතේ කොහොමද හැසිරෙන්නේ? ඒක පුතේ අධ්‍යයනය කරන අපි කියනවා ආර්ථික විද්‍යාව. මෙන්න මේ පුතේ ශේෂ තුනේ මිනිසා හැසිරෙන ආකාරයට පුතේ අපි කියනවා මිනිසාගේ ආර්ථික හැසිරීමයි කියලා කියනවා. එහෙනම් මේක ලියා ගන්න පුතේ. මේක ලියන්න. මෙහා පැත්තේ වීඩියෝ තියෙනවා මිනිසාගේ ආර්ථික හැසිරීම යනවා. මේක ලියා ගන්න. විකල්ප ප්‍රයෝජන සහිත විකල්ප ප්‍රයෝජන සහිත විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අසීමිත උවමනා ඉටු කර ගැනීමට යාමේදී 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 නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරුව නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරුව යන ශ්‍රේෂ්ඨවල මිනිසා හැසිරෙන ආකාරය නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරුව යන ශ්‍රේෂ්ඨවල මිනිසා හැසිරෙන ආකාරය මිනිසාගේ ආර්ථික හැසිරීමයි මිනිසාගේ ආර්ථික හැසිරීමයි මිනිසාගේ ආර්ථික හැසිරීමයි මිනිසාගේ ආර්ථික හැසිරීමයි බලන්න පුතේ යට දීලා තියෙනවා නැතොත් මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදාගෙන භෞතික අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීමට සිදුවන ක්‍රියාකාරකම් හා හැසිරීම මිනිසාගේ ආර්ථික හැසිරීම ලෙස හඳුන්වනවා. එන්නේ පුතේ යටින් නැතොත් කියලා තව නිර්වචනයක් තියෙනවානේ. අර වගේ පුතේ ඒක ඩීතලයක් දාලා ලියා ගන්න TG කියලා. ඒක පුතේ ගුරුවත් පොතේ තියෙන ටීචර්ස් ගයිඩ් එකේ තියෙන පුතේ ඕක තමයි නිර්වචනය. ඔයාලා පුතේ නිර්වචන දෙකක් ඕන එකක් ලියන්න පුතේ. ඔයාලට සම්පූර්ණ ලකුණ අරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා උදාහරණයක් තියෙනවා භාණ්ඩා සේවා නිෂ්පාදනය පරිභෝජනය හා හුවමාරු. මේවා දැන් පුතේ මිනිසාගේ ආර්ථික හැසිරීම තුන. අපි පස්සේ කියනවා මූලික ඒක ලියාගන්න. ටීචර්ස් ගයිඩ් කියලා පුතේ ලියුවා. අපි පස්සේ කතා කරන එකක් තියෙනවා. ඒක කටින් පනින්නේ කියලා. ඒක දැන් කතා කරන්න ඕනේ. අපි පස්සේ ඒක කතා කරමු. දැන් කතා කරන්න ඕනේ. කටින් පනින්නේ කියලා. දැන් ඕනේ ඒක. ඒක පස්සේ ඕනේ නේ එක. ඒක පස්සේ කතා කරමු. හරිනේ. හරි. එහෙනම් පුතේ අර කලින් ලියාගත්ත පුතේ වගුවේ මේක දාගන්න chart එකේ. මිනිසා හැසිරෙන ආකාරය පුතේ මිනිසා හැසිරෙන ආකාරය පුතේ අපි කියනවා මිනිසාගේ ආර්ථික හැසිරීම කියලා කියනවා. මෙන්න මේකේ පුතේ මිනිස් හැසිරීම අධ්‍යයනය කරන එක පුතේ ආර්ථික විද්‍යාව. ඒක පුතේ මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? ඒක පුතේ මිනිසාගේ ආර්ථික හැසිරීම. අධ්‍යයනය කරන එක පුතේ ආර්ථික විද්‍යාව මිනිස්සු හැසිරෙන විදිය ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. හරි. බලන්න. ඊට පස්සේ තියෙන පුතේ සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව මගින් සිදුවේ. මෙන්න මේ පුතේ එන්නේ මේ වාක්‍යයක් තිබ්බනේ. සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් පවතින අතර මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාව මගින් සිදු කරයි. මෙන්න මේ පුතේ වාක්‍යෙට රතු පෑනෙන් ඊතලයක් ගාලා ලියන්න. ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරන ඕන පැත්තකින් පුතේ කමන්නේ කොහෙන් හරි කමන්නේ
ඊතලයක් ගාලා ලියන්න. ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරන ආර්ථික පැතිකඩ. 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 එහෙනම් පුතේ ඔයාගෙන් ආර්ථික විද්‍යාව පුතේ අධ්‍යයනය කරන ආර්ථික පැතිකඩ කිව්වොත් පුතේ ඔයා ලියන්නේ මොකද? සමාජයේ මිනිසුන්ගේ විවිධ හැසිරීම් තියෙනවා. හැබැයි පුතේ අපි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් ඒ කියන්නේ ඔය ආර්ථික විද්‍යාව පුතේ අධ්‍යයනය කරන ආර්ථික පැතිකඩ කියන පුතේ අපි අධ්‍යයනය කරන පැත්ත. අපි අධ්‍යයනය කරන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් විතරයි. ආර්ථික හැසිරීම් තුනයි පුතේ මොනවද? අර උඩ තියෙන කරුණට ආයිති කියලා දාගන්න භාණ්ඩාසේව නිෂ්පාදනය පරිභෝජනය හුවමාරු. මේව තමයි පුතේ අපි කතා කරන්නේ මෙන්න මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් තුන. හරිද? මේ වාක්‍ය පුතේ තියෙනවනේ. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් කියලා පුතේ හයිලයිට් කරලා කැලලා තියෙනවනේ. අන්නේ හයිලයිට් කරපු කියලා අර උඩ ලිව්ව උදාහරණයට පුතේ ඊතරයක් දාලා තියාගන්න. ඒක තමයි පුතේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම් තුන. හරි. හරිනේ. මම හිතනවා තේරෙන දේ පුතේ හිතනවා බලන්න. දැන් පුතේ ඔයාට පියෙක් ඉන්නවනේ. ඔයාට පියෙක් ඉන්නවා. හරි. ඔයාගේ පියෙක් ඉන්නවා වගේ පුතේ ආර්ථික විද්‍යාවේ පුතේ අප්පච්චි කෙනෙක් ඉන්නවා. පියෙක් ඉන්නවා. දැන් ශ්‍රී ලංකාවේ පුතේ පියෙක් ඉන්නවනේ. නම කියන්න යන්න බෑ. මේ ශ්‍රී ලංකාවේ පුතේ ඔය අප්පච්චි කෙනෙක් ඉන්නවා. හරි. ඒ වගේ පුතා මෙන්න මේ ආර්ථික විද්‍යාවට පුතේ අප්පච්චි කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් පියෙක් ඉන්නවා. පුතේ අපි ආර්ථික විද්‍යාව පුතේ පියා කියලා හඳුන්වන්නේ පුතේ මේ අපි ඔව් ආර්ථික විද්‍යාව පියා කියලා පුතේ අපි අඳුරගන්නේ ඇඩම් ස්මිත්. හරිද? ඇඩම් ස්මිත් කියන පුතේ බලන්න නූතන ආර්ථික විද්‍යාව පියා ලෙස සැලකන්නේ ඇඩම් ස්මිත් කිය. 1776 දී ආර්ථික විද්‍යාව විෂයේ නව මාවතක් විවර කරමින් ජාතීන්ගේ ධනය හරිනේ. පුතා අපි ආර්ථික විද්‍යාවේ පියා කියලා පුතේ අපි හඳුන්වන්නේ ඇඩම් ස්මිත්. හරිද? මෙන්න මෙයා පුතේ 1776 ලියනවා ජාතීන්ගේ ධනය කියලා පුතේ පොත. මෙන්න මේක පුතේ මොනවද තියනවා කියලා පුතේ හිතන්නේ. මෙන්න මේ ජාතීන්ගේ ධනය කියන පුතේ. හරි. දැන් වර්තමානයේ පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා කොහොමද ධනය රැස් කරන්නේ? වර්තමානයේ ගොඩක් කියලා පුතේ යාන වාහන ගන්නවා, ඉඩම් කඩම් ගන්නවානේ. ඊට පස්සේ බැංකුව වල පුතේ කෝටි ගණන් තැන්පත් කරලා තියෙනවා. ඔය පුතේ ගොඩක්ම කරන්නේ බැංකුවේ පුතේ සල්ලි දාලා තියෙන එකනේ. බැංකුවේ පුතේ සල්ලි දාන විදිහ අපේ කට්ටිය දැන් වර්තමානයේ කරන ලොකුම ආයෝජනය. සල්ලි කියන වත්කම් පුතේ රැස් කරන ප්‍රධාන ක්‍රමය තමයි බැංකුවේ සල්ලි රැස් කරන එක. අන්න පුතේ හැබැයි මෙන්න මේ 1776 කියන කාලේ පුතේ බැංකු තේින්නේ නැතිව ඇති. මට මතක නැහැ බැංකුව ආරම්භ කරපු දවස. ඒක මතක නැහැ. ඒක උගුරි තන්න යන්න එපා. හරිද? හරි. අන්න පුතා එහෙනම් මේ පුතේ 1776 කියන කාලේ පුතේ සමහරට බැංකු නැති වෙන්නත් පුළුවන්. තියෙන්නේ නැති මට ඒක මම පස්සේ බලලා කියන්නම් උන්නත්. බැංකු පුතේ නැති වෙන්නත් ඇති. හරිද? අන්න පුතේ 1776 කාලේ පුතේ රටවල් පුතේ සල්ලි එකතු කරලා තියෙන්නේ කොහොමද පුතේ? ධනය රැස් කරලා තියෙන පුතේ මෙන්න මේ රන් රිදී හා මුතු මැණික් වලින්. හරිද? අන්න පුතේ රන් රිදී හා මුතු මැණික් වලින් තමයි පුතේ මෙන්න මේ 1776 කාලේදී ධනය රැස් කරලා තියෙන්නේ. අන්න පුතා එහෙනම් මෙන්න මේ ජාතීන්ගේ ධනය කියන පුතේ පොතේ තියෙන්නේ මෙන්න මේ රටක් කොහමද රන් රිදී හා මුතු මැණික් වැඩි කරගන්නේ. අන්න පුතා එහෙනම් මෙන්න මේ පොතේ ගොඩක් ආර්ථික විද්‍යාවට සම්බන්ධ කරුණු තියෙනවා. මේ නිසා තමයි පුතේ අපි මෙයාව තාමත් පුතේ ආර්ථික විද්‍යාවේ පියා විදිහට හඳුනගන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න අපේ ආර්ථික විද්‍යාව පියාගෙන පුතේ ඇඩම් ස්මිත් තමයි ආර්ථික විද්‍යාව පියා. මෙයා ලියපු පොත තමයි පුතේ ජාතීන්ගේ ධනය. මෙයාගේ නිර්වචනයේ තියෙන අවසානට අපි කතා කරනවා. ඒක අපි අවසානට කතා කරනවා. හරි. එහෙනම් තව පොඩි වෙලාවක් තියෙනවා. හැබැයි අපි අදට පන්ති පුතේ මෙතනින් නතර කරනවා. හෙට නෙවෙයි ලබන සතියේ සඳහා අලුත් කොටසෙන් පුතේ අපි පටන් ගන්නවා. ඒ නිසා ඊළඟ දවසේ පුතේ පන්ති වෙනවා මේ රෙකෝඩින් එක බලලා පන්තිට සම්බන්ධ වෙන්න නෝට් එක සම්පූර්ණ කරගන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා පුතේ පන්තිය ඉවර කරනවා.
පන්ති රාපරිති ළමයි ඉන්නකොට පුතේ අනිවාර්යෙන් රෙකෝඩින් එක බලලා ඊළඟ දවසේ පන්ති සම්බන්ධ වෙන්න ලබන සතිපති සඳ රාත්‍රී 7 සිට 9 දක්වා පන්තිය තියෙනවා. එහෙනම් ආයුබෝවන්.